හරි එහෙනම් අපිට අද පටන් ගන්න තියෙන්නේ මේ ඉලෙක්ට්‍රිකල් වල පස්වෙනි දවසේ. අපි මීට කලින් කතා කරා කොහොමද මේ ෆේස් ෆෝමැට් එක ලියන්නේ කියලා. අපි ඒ ෆේස් රිප්‍රසන්ටේෂන් එකම ඉදිරි කොටස තමයි අද කතා කරන්න තියෙන්නේ. කොහොමද මේ රියැක්ටන්ස් කියන්නේ ඉම්පීඩන්ස් වගේ දේවල් තමයි අද කතා කරන්න තියෙන්නේ. එතකොට අපිට මේ පළවෙනිටම හම්බෙන දේ තමයි ඉම්පීඩන්ස් කියන එක. එතකොට මේක නිකන් හරියට මේ ඉම්පීඩන්ස් කියන කන්සෙප්ට් එක. ඉම්පීඩන්ස් එක සාමාන්‍යයෙන් ලියන්නේ සෙට් වලින් මේක ෆේස් ෆෝමැට් එක ලියද්දී මේ ඉම්පීඩන්ස් එක ලියන්නේ අපි සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට. ඒ කියන්නේ මේකට අපි ලියන පිළිවෙලක් තියෙනවා. මේ ආර්ධන jx කියලා. ආර්ධන j කියන්නේ j ඔපරේටර්, ඒ කියන්නේ සංකීර්ණ x. එතකොට මේකේ r කිව්වේ රෙසිස්ටන්ස් එක, x කිව්වේ රියැක්ටන්ස් එක. හරි මේක මේ r කියන්නේ ඇත්තටම මේ රෙසිස්ටන්ස් එකෙන් කරන්නේ හොඳ තේරුම් ගන්න පවර් එක ඩිසිපේෂන් එක, ඩිසිපේට් වෙන එක. දැන් ඔයාලා හිතන්නකෝ මේ රෙසිස්ටන්ස් එක තියෙන කොම්පොනන්ට් එක, කියන්නේ රෙසිස්ටන්ස් එක විතරක් තියෙන කොම්පොනන්ට් එක, කියන්නේ ඉම්පීඩන්ස් එක R, කියන්නේ රෙසිස්ටන්ස් එක විතරයි ඉම්පීඩන්ස් එක. එතකොට ඒක තුලින් අපි කරන්ට් එකක් යවුවොත් ඒකෙන් වෙන්නේ ඒකෙන් පවර් එක ඩිසිපේට් වෙලා යන එක විතරයි. කියන්නේ ජූල් තාපයේ විදිහට හරි වෙන මොනවා හරි ශක්තියක් විදිහට ඒ ශක්තිය වෙනස් ශක්තියක් බවට පරිවර්තනය, කියන්නේ විද්‍යුත් ශක්තිය වෙනස් ශක්තියක් බවට පරිවර්තනය වෙන එක තමයි මේ රෙසිස්ටන්ස් එකෙන් වෙන්නේ. හැබැයි රියැක්ටන්ස් එක කියන්නේ දැන් මේක අපිට අලුතින්ම තමයි හම්බ වෙන්නේ. ඕලවලදී කතා කරන්නේ නැහැ. එතකොට රියැක්ටන්ස් කියන එකේදී වෙන්නේ ශක්තිය ඩිසිපේට් වෙනව වෙනුවට ශක්තිය ගබඩා වෙන එක. ඒ කියන්නේ හිතලා බලන්න දැන් මේකට අයිති වෙන්නේ අර කැපැසිටර්ස්, ඉන්ඩක්ටන්ස් වගේ වනේ. කැපැසිටර්ස් වල මොකද වෙන්නේ? ඒක තුලින් ධාරාව ප්‍රත්‍යවර්ත ධාරාවක් ඇති. හරි කොහොමද කැපැසිටර්ස් වලදී වෙන්නේ මේ විද්‍යුත් ශක්තිය තාවකාලික විද්‍යුත් ෆීල්ඩ් එකක් විදිහට කැපැසිටර් තුල ගබඩා කරගන්නවා. හැබැයි අපි දන්නවා දැන් මේකේ ඒකේ කැපැසිටන්ස් එක විතරක් නැති රියැක්ටර් ඒ කියන්නේ මේ රෙසිස්ටිවිටි එක මුකුත් නැත්තම් දැන් අපි සර්කිට් එකක් ඇඳුවොත් මෙහෙම එකක් මොකද මෙහෙම බැටරියක් තියෙනවා, මෙහෙම කැපැසිටර් එකක් තියෙනවා, මෙහෙම රෙසිස්ටර් එකක් දාලා මෙහෙම LED එකක් දාලා ඇඳගිමු. එතකොට මේක වැඩ කරද්දී මේකේ තියෙන DC කරන්ට් එක. එතකොට DC කරන්ට් එක මෙහෙම ගිහලා මේ LED එක පත්තු වෙනවා. දැන් ඔක පත්තු වෙද්දී අපි දන්නවා මේ කැපැසිටර් එකට මොකද වෙන්නේ? කැපැසිටර් එක charge වෙනවා. එතකොට කැපැසිටර් එක charge වුණාට පස්සේ ඒක දැන් charge එක වුණාට පස්සේ මේ දෙක විභව අන්තර සමාන වෙලා ඒක තුලින් තවදුරටත් ධාරාවක් ගන්න නැතුව මේ LED තුලින් විතරයි ධාරාව ගන්න. එතකොට දැන් මේක LED එක පත් වෙලාම තියෙනවා, මේක charge වෙලා තියෙනවා. එතකොට දැන් එකපාරටම අපි බැටරි පාවයක නැති කරනවා. ඊට පස්සේ කොහොමද වෙන්නේ? කැපැසිටර් එක මෙහෙම වෙනවා, රෙසිස්ටර් එකක් දාලා ඒක LED එක දාලා තියෙනවා. එතකොට අපි ප්‍රැක්ටිකලි දන්නවා මේක මේ එකපාරටම අපි බැටරි ගලවලා අයින් කරොත් මේ LED එක ක්ෂණික නිවිල යන්නේ. ඒක ටික වෙලා පත් වෙලා ටික තමයි නිවිල යන්නේ. ඒ කියන්නේ ඒකට වෙන ශක්තියක් ඇවිල්ලා කියන එක කියවෙන්නේ. ඒතකොට මේ ශක්තිය කොහෙන්ද ආවේ? ඒ ආවේ කැපැසිටර් එකේ ගබඩා වෙලා තිබ්බ ශක්තිය තමයි මේ LED එකකින් ඩිසිපේට් වෙලා ගියේ. එතකොට මේකේ ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. එතකොට ඒ ශක්තිය විනාශ වෙලා තිබිලා නැහැ. LED එක මේ බැටරිය සම්බන්ධ කරලා තියෙද්දි කියන්නේ ඒක ඩිසිපේට් වෙලා මේ තාපයේ විදිහට හරි වෙන ශක්තියක් විදිහට හරි පිට වෙලා ගිහින් නැහැ. මේක තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් විතර ශක්තිය ගබඩා වෙලා තිබිලා, හැබැයි ශක්තිය අපිට ඕන වෙලාවට වෙනත් වෙලාවට ගන්න පුළුවන්. හැබැයි ඉන්ඩක්ටර් එකක් බැලුවත් ඔන්න ඔහොම. ඒ කියන්නේ ඉන්ඩක්ටර් එකේදී මෙහෙම රෙසිස්ටර් එකක් දාලා මෙහෙම LED එකක් දාලා ගත්තොත් මෙතනදී මොකද වෙන්නේ? ඉන්ඩක්ටර් එකේ මැග්නටික් ෆීල්ඩ් එකක් විදිහට ශක්තිය ගබඩා වෙනවා.
මේක මැග්නටික් ෆීල්ඩ් එකක් විදිහට ශක්තිය ගබඩා වෙන හින්දා දැන් මේක බැටරි එක පාටම අයින් කරලා දැම්මොත් මේක රෙසිස්ටර් එකයි ඉන්ඩක්ටර් එකයි LED එක විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මේක තුලින් ධාරාවක් ගිහින් LED එක ක්ෂණික නිවිලා යනවා. ටික වෙලාවක් පත් වෙලා තියෙනවා. ඒකටයි පත් වෙන්න ටික වෙලාවක් පත් වෙන්න දාලා ශක්තිය දෙන්නේ අර ඉන්ඩක්ටර් එක තුල ගබඩා වෙලා තිබ්බ ශක්තිය. අන්න එහෙම කොච්චර ශක්තියක් ගබඩා වෙනවද ඔය කතාවක් තමයි මේ රියැක්ටන්ස් එකෙන් කියන්නේ. ඒ කියන්නේ මේකේ ඒ කියන්නේ ඔතන නිකන් අර ෆේස් ඩොමේන් එකේ හිතලා බලුවොත් මේකේ කියන්නේ ඔක තව කන්සෙප්ට් එකක් තියෙනවා. මේකේ දැන් රෙසිස්ටන්ස් එකේදී ඇත්තටම රියල් වර්ල්ඩ් එකේ ශක්තිය හානි වෙලා යනවා. රියැක්ටන්ස් එකේදී ඉමේජිනරි වර්ල්ඩ් එකේ ශක්තිය හානි වෙන්නේ ඇත්ත ලෝකෙද නෙමෙයි වගේ. මෙතන ශක්තිය හානි වෙන්නේ ශක්තියක් ගබඩා වෙනවා. ඒ හින්දා ඒකට කියන්නේ රියැක්ටන්ස්. ඒ කියන්නේ ඉමේජිනරි ශක්තිය කියලා ගන්න එකයි. ඔතන ලොකෝටම තේරුම් පොඩ්ඩක් අපහැදිලි ඇති. මොකද මේ ටිකක් වෙන කන්සෙප්ට් එකක් යන හින්දා කොහොම හරි මට කියන්න ඕන දේ තමයි මේ රියැක්ටන්ස් එකෙන්ම ඉන්නේ අර රෙසිස්ටන්ස් එක කියන්නේ ඉම්පිඩන්ස් එක ගත්තොත් රෙසිස්ටන්ස් එක කියලා කෙලින්ම ගත්තොත් ගන්නේ මේ තාපේ විදිහට හරි මොකක් හරි වෙන තාප ශක්තියක් විදිහට හානි වෙලා යන එකට අදාළ එක. හැබැයි රියැක්ටන්ස් එක කියලා ගත්තොත් ඒකෙන් කියවෙන්නේ මේ ශක්තිය ගබඩා වීම සහ පිටවීම කියන්නේ මොකක් හරි තාපේ ඩිසිපේට් වෙලා යන්නේ. ඒ කියන්නේ එක්ක ඒක තුල ගබඩා වෙනවා ගබඩා වීමක් කරනවා ඊට පස්සේ තමන් වලට ඒක පිට කරලා දානවා ඔන්න ඔහොම දෙයක් තමයි වෙන්නේ. ඒකට අදාළ මිනුමක් ගන්න තමයි මේ රියැක්ටන්ස් එක හර දක්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ඔන්න ඔහොම තමයි මේ ඉම්පීඩන්ස් එක හැදලා තියෙන්නේ. ඉම්පීඩන්ස් කොම්පොනන්ට් එක. ඒත් ඉම්පීඩන්ස් එක මේ මනින්නේ ඉම්පීඩන්ස් එක මනින්නේ ඕම් එක. SI යුනිට් එක ඕම්ස්. මේක හරියටම අර DC සර්කිට් වල තියෙන කරන්ට් මොකද්ද රෙසිස්ටර් එක වගේ තමයි. මම දැන් DC සර්කිට් වල තියෙන කැපැසිටර් එකක් හදලා වෙන ඕපන් සර්කිට් එකක් විදිහට හැබැයි ඉන්ඩක්ටර් එකක් වෙන්නේ ක්ලෝස් සර්කිට් එකක්. හැබැයි වෙන්නේ කියන්නේ AC සර්කිට්ස් වලදී ඔන්න ඔක වෙනස් වෙනවා. AC සර්කිට් වලදී ඔක තුලින් ධාරාවක් යනවා. ධාරාවක් යනවා කියන්නේ කැපැසිටර්ස් සහ ඉන්ඩක්ටර්ස් තුලින් ධාරාවක් ගමන් කරනවා. අන්නේ ධාරාව ගමන් කරද්දී විවිධ බාධා ඇති වෙනවා. ඔන්න බාධා ඇති වෙන්නේ රියැක්ටන්ස් එකේ. ඒ කියන්නේ යන ශක්තියින් ටිකක් එක්ක එක තුල ගබඩා කරගන්නවා නැත්නම් පිට කරලා දානවා. අන්න ඒ වගේ බාධා තමයි මේ රියැක්ටන්ස් එක කියන්නේ. හැබැයි තේරුම් ගන්න මේ රියැක්ටන්ස් එකෙන් ඒ ශක්තිය විනාශ වෙලා යන්නේ. එක්ක ගබඩා වෙනවා. ඒ ගබඩා වෙච්ච ශක්තිය එකපාරට මේතර වටපිට අඩුණු පිට කරලා දානවා. ඔන්නම වෙන දේවල් තමයි වෙන්නේ. ඒ කියන්නේ ආර ශක්තිය බවුන්ස් වෙනවා වගේ වැඩක් වෙන්නේ. එහෙට යනවා මෙහෙට යනවා වගේ. හරිද? හැබැයි මෙතනදී අර දැන් අපි ෆ්‍රීකවෙන්සි ඩොමේන් එක කියන්නේ මේ ෆේස් ඩොමේන් එක ගැන කතා කරද්දී මේකේ මේ රියැක්ටන්ස් එකේදී රියැක්ටන්ස් එක මේ අර යන ධාරාවට බාධාවක් ඇති කරනවා. බාධාවක් ඇති කරනවා කියන්නේ ඒකට පොඩි අර රෙසිස්ටන්ස් එකක් වගේ කියන්නේ DC කරන්ට් වල දෙන රෙසිස්ටන්ස් එක වගේ දෙයක් කරනවා. හැබැයි ඒක අර වෙන්නේ මේ රෙසිස්ටර් එක වෙන විදිහකින් නෙමෙයි අර එකකින් යන කොටසක් ශක්තිය එක්ක ගබඩා කරගන්නවා නැත්නම් ශක්තිය පිට කරලා දානවා වගේ දෙයකින්. අන්නේ කම්පොනන්ට් දෙකම ඉන්ක්ලූඩ් කරන්න තමයි මේ ඉම්පීඩන්ස් එක හදලා තියෙන්නේ. ඉම්පීඩන්ස් එක ඒතකොට රෙසිස්ටන්ස් කොටසක් තියෙනවා. ඒ කියන්නේ පියෝ විදිහට ශක්තිය ඩිසිපේට් වෙලා යන කොටසට අදාළ එක. අනිත් එක තමයි ශක්තිය එක්ක ගබඩා කරගන්නවා නැත්නම් ශක්තිය පිට කරලා දාන්න අදාළ එක තමයි රියැක්ටන්ස් එක. එහෙම එක්කුත් රියැක්ටන්ස් එකක් තියෙනවා. ඒ දෙකම එකතු කරලා හදපු එකක් තමයි ZK. ඒ කියන්නේ ඉම්පීඩන්ස් එක කියන්නේ. දැන් මේක J වලට දාන්න හේතුව තමයි මේක මේ ඉමේජිනරි පවර් ඩිසිපේෂන් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තම උතන ඇත්ත බ්ලොකෙදී මේ ශක්තිය විනාශ වෙලා යන්නේ නැහැ. ඒත් සර්කිට් එකේ එක මොහොතක සමහරවල් වෙලාවට එක්ක ඒ ශක්තිය කියන්නේ අපි ආවක ශක්තිය මේ අවක බැටරියට ඇවිල්ලා ඒක එකතුර ගබඩා වෙලා යන්නේ. හැබැයි සමහරවල්ලාට වැඩි ශක්තියක් ඇවිල්ලා
අන්න එහෙම වෙනස් වෙන හින්දා ශක්ති වෙනසක් ඇති කරනවනේ කොහොමත් අපි යවන මූල ශක්තිය. හැබැයි සමර්ථ ශක්තිය මේක සමර්ථ ශක්තිය කියන්නේ දැන් සර්කිට් එක ක්‍රියා කරන්නේ නැහැ අර මං කිව්වා වගේ. මේ ඔක්කොම ස්විච් මෙයා කරලා දෙමුත් මේක ඩ්‍රේන් කරලා දෙමු බැටරියටම අප බැටරියේ තිබ්බ ශක්තියම යනවා. හැබැයි දැන් රෙසිස්ටර් එක තුලින් දානවා කියලා ශක්තිය හානි වුණොත් ඒ ශක්තිය ආයි කවදා ගන්න බෑනේ. තාපේ විදිහට ගියාම ආයෙන්නේ. ඊළඟට දැන් කැපැසිටර්ස් එකක් හරි ඉන්ඩක්ටරයක් හරි තුල ගබඩා වෙන ශක්තිය අපව අපිට නැවත භාවිත කරගන්න පුළුවන්. අන්න ඒකයි මේ කියන්නේ. ඒතර මේක මේ ඉමේජිනරි සෙක්ටර් එකේ තියෙන අන්න ඒකයි. මේක රියල් වර්ල්ඩ් එකේදී පවර් එක නෑ ඩිසිපේට් කරලා දානවා. මෙතෙන් ඩිසිපේට් වෙන්නේ නෑ ඇත්ත ලෝකෙදී. හැබැයි අර පවර් එක වෙනස් වෙන්න උදව් කරනවා ශක්තිය. ඒ කියන්නේ අපි දැන් ශක්තියක් හානියක් වෙන්න ඒනකොට ශක්තිය හානියක් වෙනවා වගේ සමහරවිට වෙනවා. නැත්නම් ශක්තිය එකතු වෙනවා වගේ වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙන හින්දා තමයි මේ රෙසිස්ට් රියැක්ටන්ස් කොම්පොනන්ට් එක ඇඩ් කරලා තියෙන්නේ. අන්න ඒක හැබැයි ඒක මේ මොකද්ද ඉමේජිනරි කොටස. SI යුනිට් එක වෙන්නේ මේ ohms. ඒතකොට මේකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ එක යට අපි දන්නවනේ ඉම්පීඩන්ස් එකත් එක්ක අදහන මේක යට ඉසෙට්. ඒ කියන්නේ මොකද්ද? ඒ තමයි ඔතේ ඊළඟට ඇඩ්මිටන්ස් කියන එක. එක යට ඇඩ්මිටන්ස් කියන එක. අන්න හරි ඔන්න ඕක තමයි ඊළඟ දේ තමයි අපිට කතා කරන්න ඇඩ්මිටන්ස්. ඒ කියන්නේ එක යට ඉම්පීඩන්ස් එක කියන්නේ. ඒ කියන්නේ ඉම්පීඩන්ස් එක වැලියු එක යට දාපුවම මේ කියන්නේ ඒකේ රෙසිප්‍රොකල් එක තමයි ඇඩ්මිටන්ස් එක කියන්නේ. ඇඩ්මිටන්ස් එකේදීත් මේ දැන් අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාව මෙහෙම ලියනවා. මේක සංකීර්ණ සංඛ්‍යාවක් කම්ප්ලෙක්ස් නම්බර් එක. ඕක දැන් එක යට සෙට් කියදම මේකට එක යට සෙට් කියදම මේ අගයත් අපිට ලියන්න පුළුවන්. එක යට සෙට් කියන එකත් අපිට ලියන්න පුළුවන්නේ මේ කාර්ටසියන් ෆෝම් එකේ සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට. එතකොට මේක අපි ඇඩ්මිටන්ස් එක සාමාන්‍යයෙන් ගන්න y කියලා. එතකොට කැටරිසෙට් සමාන y සමාන g තන jb මේකේ g කියන්නේ මොකද්ද? කන්ඩක්ටන්ස් එක. ඒක තමයි b කියන්නේ සස්සෙප්ටන්ස් එක. ඔයාලට මතකද මේ අපි එලෙවල් කාලේ ඉගෙන ගත්තා R සමාන ඒක රෙසිස්ටන්ස් එක හරි. ඒක එකට R දෙමුවා මේකට කන්ඩක්ටන්ස් එක කිව්වනේ. දැන් ඒ කෝණයෙන් බැලුවොත් එහෙනම් අපිට මේකෙදි කියන්න පුළුවන් G සමාන එකට R කියලා. හැබැයි මේක ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඒක අපි තව ටික විතරක් කතා කරමු. මේක අර සංකීර්ණ සංඛ්‍යා කරන ගණනුවක් හින්දා ඒක වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේක වැරදි. කොහොම වෙන්නේ නැහැ. මේක මනින්නේ ඒ කියන්නේ ඇඩ්මිටන්ස් කියන එක මයිනස් සීමන්ස්. ඒක තමයි මේකේ SI යුනිට් එක. හරි දැන් මේ කන්ඩක්ටන්ස් කියන්නේ මොකද්ද? දැන් මේ කන්ඩක්ටන්ස් කියන්නේ කොච්චර මේ කොච්චර පහසුවෙන් ඒකට යන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙනවද කියන එක තමයි මේ කන්ඩක්ටන්ස් එකෙන් කියන්නේ. ඒ කියන්නේ අපේ කරන්ට් එක ගත්තොත් කරන්ට් එක ෆේසර් ෆෝමැට් එකේ ලියුවහම ඒක එනවා රියල් කොටස. ඒ කියන්නේ අපි දන්නවා මේ කරන්ට් කියන එක කරන්ට් එක හරි මොකක් හරි ලියුවොත් ඒ කියන්නේ කරන්ට් එක අපි ගත්තොත් ඒක ෆේසර් ෆෝමැට් එකෙන් ලියුවොත් ෆේසර් ඩොමේන් එකෙන් ලියුවොත් අපි ලියන්න සාමාන්‍යයෙන් මේක ගන්නකොට අපි අයියම් ෆේස් එකත් එක්ක ෆේස් ඇන්ගල් එකත් එක්ක. ඒතර ඕක මේ අපිට ලියන්න පුළුවන් cos phi තන j sin phi කියලා. ඒතර මේක අපි ඇතුළට ගුණ කරනවා කාර්ටසියන් ෆෝමැට් එකෙන් එනවා. ඒතර මේ කාර්ටසියන් ෆෝමැට් එකේ මේ රියල් පාර්ට් එක තියෙන්නේ. රියල් පාර්ට් එක තමයි අයියම් cos phi කියන්නේ. ඔන්න ඔය පාර්ට් එකට කොච්චර මේ පහසුතාවක් සපයනවාද ඒ සර්කිට් එකේ තුලින් ගලා යන්න. ඒ කියන්නේ එකට යන්න ඊළ අයිඩියක් ගන්න තමයි මේ කන්ඩක්ටන්ස් එක අර දක්වලා තියෙන්නේ. ඒක මම හිතනවා තේරෙනවද? ඒ කියන්නේ
මේ කරන්ට් එක ඒකේ රියල් පාර්ට් එක. ඒ කියන්නේ ඒක රියල් කරන්ට් එකට මේ අර පද්ධතිය තුලින් කොච්චර යන්න පහසුතාවය සපයනවට කියලා කියන්න තමයි මේ කන්ඩක්ටන්ස් එකක් දක්වා තියෙන්නේ. සසෙප්ටන්ස් එක කියන්නේ අපේ AC පාර්ට් එකට. ඒ කියන්නේ ඔල්ටර්නේටින් කරන්ට් එකට කොච්චර පහසුවෙන් ඒ සර්කිට් එක කරා යන්න පුළුවන්ද කියලා අයිඩියා ගන්න තමයි සසෙප්ටන්ස් එක හදලා තියෙන්නේ. දැන් අපි හිතමු සසෙප්ටන්ස් එක ගොඩක් වැඩි නම් ඒකෙන් කියන්නේ මේකට පහසුවෙන් එක තුලින් යන්න පුළුවන් කියලා. සසෙප්ටන්ස් එක ගොඩක් අඩුයි නම් මේ පද්ධතිය තුලින් AC කරන්ට් එකට යන්න පුළුවන් හැකියාව අඩුයි. හරි. නොහොම අයිඩියා ගන්න තමයි කන්ඩක්ටන්ස් සසෙප්ටන්ස් වගේ දේවල් අර දක්වා තියෙනවා. ඔය ගැන පොඩ්ඩි දලාදසක් ඔලුව තියාගන්න. ඒක ලොකෝටම විභාගවල ටෙස්ට් කරන්නේ මොකද මේකේ තමයි ගැඹුරට යන්න පුළුවන් හින්දා මේකේ අර්ථ හැසිරීම විස්තර කරද්දී. මම මෙතන එතකොට ඊට අපිට කතා කරන්න තියෙන්නේ දැන් ඉම්පීඩන්ස් එක කතා කරා. ඒකේ කම්ප්ලෙක්ස් නම්බර් එක ඇඩ්මිටන්ස් එක කතා කරා. ඒක කාටද ෆෝමැට් එකලුම මේකට කියන්නේ කන්ඩක්ටන්ස් එක කියලා, මේකට කියන්නේ සසෙප්ටන්ස් එක කියලා. ඇඩ්මිටන්ස් එක මදින්නේ සීමන්ස් වලින්. මොනවද දෙකක් තමයි ඒකට ඇඩ්මිටන්ස් එකේ සමස්තයක් හැටියට අපිට ගන්න පුළුවන්. ඇඩ්මිටන්ස් එක කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම ඒ කියන්නේ ඉම්පීඩන්ස් එකේ කැටාගේ. ඒ කියන්නේ ඒ කැටාග කියන්නේ ඒකට අදාළ කරන්ට් එකට කොච්චර ඉතින් යන්න පහසුතාවය සපයන රෝගී හර දක්වීමක් තමයි ඇඩ්මිටන්ස් එක කියන්නේ. ඇඩ්මිටන්ස් එකේ කොටස් වලින් තමයි ඔය ඒකට අදාළ රියල් කොටසට කොච්චර පහසුව සපයනවද යන්න නැත්නම් ඉමැජිනරි කොටසට කොච්චර පහසුව සපයනවද යන්න කියලා අර දක්වීමක් කියන්නේ. ඒක කන්ඩක්ටන්ස් සහ සසෙප්ටන්ස් අතර සම්බන්ධයක් ගත්තොත් ඒ කියන්නේ කන්ඩක්ටන්ස් සහ සසෙප්ටන්ස් එක අතර කන්ඩක්ටන්ස් එකටයි සසෙප්ටන්ස් එකටයි මේ වැලියුස් ගත්තොත් අපි R සහ X තුලින් එක කරන්නේ මම කියවනේ මේ හරි ඒක බැලුවොත් අපි දන්නවා y සමානයි එකට z. y සමානයි එකට z කියන්නේ z සමානයි r ධන jx. මේක මම ලියන්න පුළුවන් r න jx r ධන jx කියලා. ඒක තමයි jx සමානයි r වර්ගය ධන x වර්ගය. y සමානයි r ධන r වර්ගය ධන x වර්ගය ඍණ j වතාවක් x බෙදීම r වර්ගය ධන x වර්ගය. මේක සමාන වෙනවා g ධන j බීට. එතකොට j සමාන වෙනවා r ධන r වර්ගය ධන x වර්ගය. b සමාන වෙනවා ඍණ x ධන r වර්ගය ධන x වර්ගයට. මේක හොඳට බලන්න. දැන් ඔයාලා හිතන්න මේකේ අර රියැක්ටිව් පාර්ට් එක නැහැ, රියැක්ටන්ස් පාර්ට් එක නැහැ. ඒ කියන්නේ කන්ඩක්ට් එකක් හරි මේ කැපැසිටර්ස් එකක් හරි නැත්තම් මේකේ තියෙන රෙසිස්ටර්ස් විතර නම් පද්ධතියේ. එතකොට මොකද වෙන්නේ? මේ x සමානයි බිඳු වෙනවා. x සමානයි බිඳු වෙනවා කියන්නේ g සමානයි 1 බෙදීම r වෙනවා. අපි අර ඒ ලොල්වලදී කතා කරපු සමීකරණයට වෙනවා. අන්න ඒකයි ඒ ලෙවල්වලදී අපි කතා කරේ ඇනලිසිස් නෙමෙයි. ඒ කියන්නේ DC සර්කිට් විතරයි. DC සර්කිට් වල තියෙන්නේ බලපෑම් කරන්න තියෙන්නේ රෙසිස්ටර් ඒ කියන්නේ රෙසිස්ටර්ස් විතරයි. ඒතකොට මෙතනදී මේක x සමානයි බිඳු වෙනවා කියන්නේ අපෝ එකේ රෙසිස්ටරයක් තියෙන විතරක් පද්ධතියක් වෙනවා. එහෙම රෙසිස්ටරයක් විතරක් තියෙන පද්ධතියකදී ඒක රෙසිස්ටන්ස් කොම්පොනන්ට් එකක් විතරක් නම් තියෙන්නේ x සමානයි බිඳු වෙනවා. ඊට පස්සේ r එකට r එකක් අපිලා g සමානයි 1ට r වෙනවා. හැබැයි රියැක්ටිව් කොම්පොනන්ට් එකක් තිබ්බොත් ඒක සමාන වෙන්නේ r බෙදීම r වර්ගය ධන x වර්ගය. ඊට සසෙප්ටන්ස් එක ගත්තොත් හොඳට බලන්න මම කිව්වා මේ AC කරන්ට් වලට යන්න දින පහසුතාවය ගැන අයිඩියාවක් ගන්න තමයි සසෙප්ටන්ස් එක තියෙන්නේ. එතකොට x සමානයි බිඳු වුණොත් ඒ කියන්නේ ඒකේ තියෙන රියැක්ටිව් පවර් එකක් විතරක් නම් නෑ රියැක්ටිව් නෙමෙයි රෙසිස්ටන්ස් එකක් විතරක් නම් b සමානයි කෙලිම බිඳුවක් වෙනවා. හැබැයි
හිතමු මේක රෙසිස්ටන්ස් මුකුත් නැහැ. තියෙන්නේ කන්ඩක්ටන්ස් සහ ඉන්ඩක්ටන්ස් විතරයි. ඒතකොට ඒකෙන් ඇති වෙන රියැක්ටන්ස් එකක් විතරයි. රියැක්ටන්ස් එකක් තියන්නේ x විතරයි non zero විදිහට තියෙන්නේ r සමානයි 0 වෙනවා. ඒ කියන්නේ b සමානයි ඍණ x. ඍණ එක බෙදීම x වෙනවා. ඔන්න ඔකයි මේ කන්ඩක්ටන්ස් එකයි සස්සෙප්ටන්ස් එක අතර සම්බන්ධය. ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද? රියැක්ටන්ස් එක රෙසිස්ටන්ස් එක. මේක පොඩ්ඩක් ඔල් විදියා ගන්න ඕනේ මේ ගණන් වලදී ඇහුවොත්. හදන්න ඔන්නෝකයි ඉම්පීඩන්ස් එක කියන්නේ. සමස්තය කෙරෙහි මේ ඔක්කොටම වඩා මේක අර ඉම්පීඩන්ස් එක කියන්නේ මොකක්ද කියලා බලුවොත් එහෙම මේකේ තවත් අපි ඉම්පීඩන්ස් ගැන වලට තවත් අපහැදිලා නම් ඒ කියන්නේ ඉම්පීඩන්ස් ගැන මම පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරා. ඉම්පීඩන්ස් කියන්නේ සමස්තය කෙරෙහි දැන් AC ඒ කියන්නේ AC DC කරන්ට් මික්ස් වෙච්ච කරන්ට් එක පද්ධතිය තුලින් යනවා කියමු. ඒ පද්ධතිය තියෙනවා කියලා හිතන්න රෙසිස්ටර්ස්, ඉන්ඩක්ටර්ස්, කන්ඩක්ටර්, කැපැසිටර්ස් කියන ඔක්කොම ඒ වගේ වර්ග තියෙනවා. දැන් අපි DC ඇනලිසිස් වලදී නම් DC විතරක් යද්දී නම් රෙසිස්ටර් මොකද්ද කන්ඩක්ටර් එකක් ගත්තා. කන්ඩක්ටර් එක මේ ඉන්ඩක්ටර් එකක් ගත්තා. ක්ලෝස් සර්කිට් එකක් විදිහට ඊට පස්සේ කැපැසිටර් එකක් ගත්තා ඕපන් සර්කිට් එකක් විදිහට. හැබැයි AC වලදී එහෙම ගන්න බෑ. ඒ වගේ ඒ බාධා ඒ යන ධාරාවට වෙන වෙනම බාධා ඇති කරනවා. එතකොට සමස්ත බාධාව තමයි ඉම්පීඩන්ස් එක කියන්නේ. දැන් රෙසිස්ටර් එකෙන් ඇති වෙන බාධාව, ඉන්ඩක්ටරෙන් ඇති වෙන බාධාව ඔය ඔක්කොම බාධා ටිකට ගන්න පුළුවන් සමස්ත එක තමයි ඉම්පීඩන්ස් එක කියන්නේ. දැන් රෙසිස්ටන්ස් කියන්නේ රෙසිස්ටන්ස් එක වගේ ඒකෙන් කරන්නේ රියල් ටයිම්ම ධාරාව ඩිසිපේට් කරලා දානවා. ඒ කියන්නේ ඇත්තටම ශක්තිය හානි කරලා දානවා. රියැක්ටන්ස් වලදී එහෙම ශක්තිය හානි කරලා දාන්නේ වෙන ශක්තිය බවට පරිවර්තනය කරන්නේ නැහැ. ඒක තුල එක ගබඩා කරලා තියා ගන්නවා. ඒක තමයි වෙන්නේ. අන්නේ ඒ හින්දා ඒ ගබඩා වීම තුලින්ද මේ ඒ පද්ධති තුලින් ඒ ධාරාව ඒ කියන්නේ අදාළ ධාරාව යන්න දක්වන බාධාව ගැන අයිඩියා ගන්න තමයි රියැක්ටන්ස් එක තියෙන්නේ. හොඳ තේරුම් ගන්න. එතකොට ඉම්පීඩන්ස් එක එකට දැම්මම මේ ඇඩ්මිටන්ස් එකනේ. දැන් මේකෙන් කතා කරේ මොකද්ද? ඒක තුලින් යන්න දක්වන මේ බාධාව. දැන් ඉම්පීඩන්ස් එක වැඩි නම් සමස්ත බාධාව වැඩි. ඇඩ්මිටන්ස් එක අනිත් පැත්ත. ඒකට දක්වන පහසුතාවය. ඒ කියන්නේ යම් කිසි ඒ සර්කිට් එක තුලින් ඒ ධාරාවට යන්න දක්වන පහසුතාව ගැන අයිඩියා එකක් තමයි මේ ඇඩ්මිටන්ස් එකෙන් දෙන්නේ. ඒතකොට මේ ඇඩ්මිටන්ස් එක වැඩි නම් ඒක තුලින් ඒ පද්ධතිය තුලින් ධාරාවට පහසුවෙන් යන්න පුළුවන්. අන්න ඒකෙත් කන්ඩක්ටන්ස් එක කියන්නේ කන්ඩක්ටන්ස් එක කියන්නේ ධාරාවට කොච්චර පහසුවෙන් යන්න පුළුවන්ද කියලා ගන්නවා මේ රෙසිස්ටන්ස් එක දින මේ පද්ධතිය තුල ඒ කියන්නේ රෙසිස්ටර්ස් තුල. හැබැයි සස්සෙප්ටන්ස් එක කිව්වහම ඉන්නේ අර රියැක්ටිව් කොම්පොනන්ට් තියෙන්නේ. ඒ කියන්නේ කැපැසිටර්ස්, ඉන්ඩක්ටර්ස් වගේ අන්න ඒවා තුලින් ධාරාවට කොච්චර පහසුවෙන් යන්න පුළුවන්ද කියලා අයිඩියා ගන්න තමයි සස්සෙප්ටන්ස් එකට දක්වලා තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි ඕකේ මේ ඇත්තම අර්ථ එක්කීම. දැන් ඔයාලට තේරෙනවා ඇති මේකේ මේ ඉමේජිනරි ඇක්සිස් එකේ කොහොම ඇයි මේක දාලා තියෙන්නේ කියලා. ඒක සස්සෙප්ටන්ස් එකයි රියැක්ටන්ස් එකයි. මොකද රියැක්ටන්ස් එකේදී ඇත්තටම ශක්තියක් හානි කරලා දාන්නේ. ඒක තුල වෙන්නේ ගබඩා වීමක් විතරයි. හරිද? ඒකයි ශක්තිය වෙන ශක්තියක් කියලා පාවිච්චි කරන්නේ අපිට ඕන නම් ඒකයි විද්‍යුත් ශක්තිය වට ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේ ඒ හින්දා තමයි මේකට මේ ඉමේජිනරි ශක්තියක් විතර මේක ලියලා තියෙන්නේ. මේකයි මෙතන. අන්න ඔකයි මෙතන මේ වෙන දේ සල්ලාම පොඩ්ඩක් ඔක හරියට හිතලා බලන්න පොඩ්ඩක් නැත්නම් හොයලා බලන්න පුළුවන් ඔයාලට YouTube එකෙන් වගේ. ඒතකොට ඊළඟට කතා කරන්න තියෙන අපි මේ කතා කරේ ඒතකොට impedance and admittance of simple size elements. ඔන්න දැන් අපිට තියෙන්නේ මේ AC resistor එකත් තුලින් AC කරන්ට් එක යද්දි මොකද වෙන්නේ? ඉන්ඩක්ටර් තුලින් කැපැසිටර් එකක් යද්දි AC කරන්ට් එක යද්දි මොකද වෙන්නේ කියලා කතා කරන්න. මුලින්ම රෙසිස්ටර් එක ගත්තොත්
රෙසිස්ට් එක ගත්තොත් අපිට ඊට කලින් පොඩි දෙයක් වලට කතා කරන්න තියෙනවා. මේ ෆේස් ඩොමේන් එකේ v = ir දාන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න v = ir කියන මෙෂර්මන්ට් එක කියන්නේ v = ir නෙමෙයි. දැන් r කියන එක නෙමෙයි අපි මේ වෙනුවට දාන්නේ ඉම්පීඩන්ස් එක කියන්නේ. ඒකත් අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. මේ මොකද R දැම්මම වෙන්නේ ඒකේ රියැක්ටන්ස් එක කියන්නේ රෙසිස්ටන්ස් එක විතරනේ. දැන් අපි දන්නවා ධාරාවට දෙකකින් බාධායි දෙන එකක් තමයි රෙසිස්ටන්ස් එක අනිත් එක රියැක්ටන්ස් එක. ඒකට අපිට තවදුරටත් සර්කිට් එකේ R කියන එක දාන්න බෑ. මේ DC සර්කිට් වල ඒ වෙනුවට අපි දාන්නේ Z. ඒ කියන්නේ ඉම්පීඩන්ස් එක. ඒ කියන්නේ V = I Z තමයි අපේ අලුත් මේ ohms law එක වෙන්නේ. ඒක මම ඔයාලට පැහැදිලි කරලා හිතනවා. ඊට පස්සේ මේ අපි හිතමු මේ රෙසිස්ටර් ඇතුලින් ධාරාවක් යනවා. I = Im sin omega t phi කියලා. ඒ කෝණය phi ඕනේ සමේ omega t කියලා හිතමු. එතකොට මේ v = ir normally දැම්මොත් කොහොමද ලියවෙන්නේ? දැන් v = ir කියලා අපි එක ඉන්ස්ටන්ස් එකකට දැම්මොත් ටයිම් ඩොමේන් එකේ vt = Im sin omega t plus r. So vt = Im r sin omega t. හරි මම මෙතන තව ටිකක් ඔයාලට මේකේ තව ටිකක් විස්තර කරන්න ඕනින්ද මේ phi කියන ෆේස් ඇන්ගල් එකක් ගන්න නැත්නම් ඔය පොඩ්ඩක් පැහැදිලි වෙනවා මදිවි. එහෙම. તો අපි දන්නවා මේකදී මේව විශාලත්ව තනි කරනවා. R = Im කියන sin omega t දන. so මේක අපිට මම කිව්වා වගේ මේකේ omega t කියන එක rotating vector. rotating vector එක අපිට ඇත්තටම වැඩක් නැහැ නේ. time domain එක අපිට phase එක තමයි වැදගත් වෙන්නේ. ඒතර phase format එකෙන් මේක ලිව්වොත් R = Im කියන්නේ R I කියන්නේ මොකද්ද? Im වල බෙදීම මූල දෙක. ඒක මම ඔයාලට කියද්දි කිව්වනේ මේ හිතන දාන්නේ මේ RMS value එක කියලා. ඒතර මේකේ phase එක. ඒතකොට V සමාන වෙන්නේ I phi වලට. එතකොට මේකේ I phase phi කියන්නේ මොකක්ද ඇත්තටම? I කියලා ලියන්න පුළුවන් මෙතන. V සමාන වෙන්නේ R phase domain එකෙන් මේක apply කරන්න පුළුවන්. මෙතන මේ IT කියන එක මට තවත් ලියන්න පුළුවන්. I සමාන වෙනවා Im බෙදීම මූල දෙක සමානයි මේ phase phi කියලා. එතකොට මේකේ I සමාන වෙන්නේ ගන්න phase phi කියලා. එතකොට මෙතන වලට පැහැදිලි පේනවත් නැහැ අපිට මේ v වලට අගයක් ආවා. v වලට අගයක් ආව එක I වලට මේ phase එක phi. ඒ කියන්නේ තේරුම් ගන්න v ෆන්ක්ෂන් එකෙත් ඒ කියන්නේ වෝල්ටේජ් එකට අදාළ ෆන්ක්ෂන් එකෙත් දැන් අපි හිතමු ටයිම් ඩොමේන් එක ගන්නවා වෝල්ටේජ් එකට අදාළ ෆන්ක්ෂන් එක vt ෆන්ක්ෂන් එක. අන්නේ ෆන්ක්ෂන් එකේ ආරම්භක කොහොමද? අර මම කිව්වා වගේ මත තියන්න රවුම් දුවන්න පටන් ගන්න තැන මේ phi මෙතන මේ කියන්නේ ඒ කියන්නේ රවුම දුවන්න යනවා. ඒ රවුම දුවන්න යද්දී ඒක ආරම්භ කරන ලක්ෂ තැන තමයි මේ phi කියන කෝණයෙන් කියන්නේ. ඒතර හොඳට බලන්න මේ අපි දන්නවා v පටන් ගන්න තියෙන්නේ ri phi. දැන් මේක තනිකර විශාලත්වයක් විතරයි. ඒකට මේක phi. ඒතකොට I සමාන වෙන්නේ I වල සමාන වෙන්නේ I වදා phi වලට. ඒතකොට හොඳට බලන්න මේ දැන් මෙහිම රවුමක් ඇන්දොත් මේකේ දැන් මෙතනින් අපි පටන් ගන්නවා දුවන්න phi කියලා කෝණකින් I කියන වැලියු එක. හරි.
ඊට පස්සේ මේ රවුම දුවන්න ගන්නවා. V කියන එක දැන් ඊට වඩා ටික ලොකු රවුමක් එන්නේ. මොකද මේක අර ලොකු ඉඳ ආරයි හින්දා මේක බලුවොත් මෙන්න මේ ලක්ෂ දෙකේම මෙහෙම යනවා. මොකද මේ දෙකේම ආරම්භක කෝණය එකයි. ඒ කියන්නේ ආරම්භක ෆේස් එක එකයි. එතකොට මේකේ I එනවා මේකේ එතකොට V. එතකොට මේ දෙකම එකම කෝණික ප්‍රවේගයෙන් ඔමේගා ප්‍රවේගයෙන් කැරකෙනවා. මේ පැත්තට කැරකෙනවා. එතකොට ඒ දෙකම එකම රේඛාවක් දිගේ තමයි තියෙන්නේ. ඔයාලා මම කියන දේ තේරෙනවා දැන් මේ I සහ V කියන එක ඒක රේඛීය. ඒක රේඛීය කියන්නේ දැන් V ට කලින් I යන්නේ නැහැ. ඒ කියන්නේ වෝල්ටේජ් එකට කලින් කරන්ට් එක යන්නේ නැහැ. කරන්ට් එකට කලින් වෝල්ටේජ් එක යන්නේ නැහැ. ඒ කියන්නේ දෙන්න එකටම තමයි අරගෙන ගන්න. ඒ කියන්නේ එහෙම සිද්ධි වලට අපි කියනවා කරන්ට් එකයි වෝල්ටේජ් එකයි එකම ෆේස් එකේ. ඒ කියන්නේ එකම ෆේස් ඇන්ගල් එකේ තියෙනවා. ඒ කියන්නේ දැන් මං ඉස්සර වලට මතකයි කිව්වා දැන් අපි වලට මතකයි දැන් බැරි වෙලා හරි I කියන එක මෙතනින් පටන් ගන්න V කියන එක මෙතනින් පටන් ගත්තොත් මේ V කියන එක I ට කලින් දුවන්න ගන්නේ. ඒතකොට ඒකෙන් අපිට කියනවා ඒ කියන්නේ V ලීඩ් කරලා තියෙනවා I වගේ. නැත්නම් V අර ඊට වඩා අඩු කෝණකින් පටන් ගත්තොත් අපිට කියන්න පුළුවන් V ලීඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ I ලීඩ් කරලා තියෙනවා V වගේ. හැබැයි මෙතනදී කවුරුත් එහෙම ලීඩ් කරලා නැහැ. එකම රේඛාවක් තමයි එකම ආරම්භක කෝණකින් තමයි මේ අර වටේ යන රවුම සම්පූර්ණ කරන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට ඔන්න ඔහොම එකක් තමයි මේ රෙසිස්ටර් තුලින් කරන්ට් එකක් ගියම වෙන්නේ. සරලව මෙතනින් ඇත්තට වෙන තමයි රෙසිස්ටර් තුලින් කරන්ට් එක යද්දී. ඒ කියන්නේ රෙසිස්ටර් එකක් තුලින් මේ කරන්ට් එකක් යද්දී යද්දි ෆේස් එක මේ වෙනස් වෙන්නේ නැහැ. ෆේස් එක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ මේ කරන්ට් I වලයි V එකයි මේ එකම ෆේස් ඇන්ගල් එකක් තමයි තියෙන්නේ. අන්න ඒක තමයි මේ රෙසිස්ටර් තුලින් AC කරන්ට් එකක් ඇද්දි වෙන්නේ. AC කරන්ට් එකක් මොකද අපි ඉස්සරහට කතා කරද්දී ඉන්ඩක්ටර්ස් කැපැසිටර්ස් වගේ දේවල් කතා කරද්දී ඔයාලට තේරෙයි මේ ෆේස් ඇන්ගල් එක වෙනස් වෙනවා කියන. ඒ කියන්නේ සමහරට I පටන් ගන්න තැනින් නෙමෙයි V පටන් ගන්න. ඒ කියන්නේ වෝල්ටේජ් එක පටන් ගන්න. වෝල්ටේජ් එක පටන් ගන්න තැනින් නෙමෙයි I පටන් ගන්න. හැබැයි රෙසිස්ටර් එකේදී වෙන්නේ I වලටයි V වලටයි තියෙන්නේ එකම ෆේස් ඇන්ගල් එක. ඒ කියන්නේ එකම ආරම්භක කෝණයක් ඇතිව තමයි අර රොටේටිං වෙක්ටර් එක V ඒ කියන්නේ වෝල්ටේජ් එකට අදාළ රොටේටිං වෙක්ටර් එක I වලට අදාළ රොටේටිං වෙක්ටර් එක පටන් ගන්න. අන්න ඒකයි මේ වෙන්නේ. රෙසිස්ටර් එකක් ගත්තාම. එතකොට මේක අපි සාමාන්‍ය රිප්‍රසන්ට් කරද්දී අර මේ ෆේසර් ඩයග්‍රෑම් එකක් අදින්න පුළුවන්. මම කිව්වා වගේ ෆේසර් ඩයග්‍රෑම් එකක් ඇඳ. ෆේසර් ඩයග්‍රෑම් එකක් ඇඳ අපි මේක සාමාන්‍ය එක්සෑම් එකේ දෙනවා. හරි දැන් එහෙම ගත්තොත් මේක රියල් පාර්ට් එකට ගන්න හින්දා අපිට පුළුවන් I කියන එක මෙතනින් පටන් ගන්නවා කියලා I දිනවා මෙහෙම V තියෙනවා මෙහෙම මේ දෙකම එකම ආරම්භක කෝණික යනවා කියලා තමයි ඔන්න ඕකෙන් කියන්නේ. මේ රෙසිස්ටර් එකෙන් තුල IT VT යනවා. එතකොට මෙහෙම සමීකරණ ලියලා අර මං කිව්වා වගේ යනවා. එතකොට මේකේ මේ සේම් එකත් රිෆරන්ස් වෙනවා. එතකොට VT වල සංඛ්‍යාත වෙනස් වෙන්නේ මම ඒක වලට මුලින් දවසම කිව්වනේ පද්ධතිය ෆේස් එක වෙනස් වුණත් අර පද්ධති දෙන කරන්ට් එකේ මේ සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ කියලා. VR සමානයි RI ඔන්න මේ ටික දාලා අපි සූ කරලා ගත්තට පස්සේ එනවා VR පටන් ගන්නෙත් IR පටන් ගත්ත කෝණෙම තමයි කියන්නේ.
ඊට පස්සේ සාමාන්‍ය මං කිව්වේ මෙහෙමද සමාන ඇත්තටම අපි මේ ෆේස් රිප්‍රසන්ටේෂන් එක ලියන්නේ. හැබැයි ඒ කියන්නේ මෙතන වෝල්ටේජ් එක ෆේස් එකයි කරන්ට් ෆේස් එකයි එකම සේම් ඩිරෙක්ෂන් එකේ තියෙන්නේ. හැබැයි අපි අර අපිට මේ පහසුවට ඒ කියන්නේ මේක for convenience කියන්නේ යන්නේ එක මේක ෆේසර් ඩයග්‍රෑම් එකකින් අදිද්දි ලේසියට මේ එකම රියල් ඇක්සිස් එකේ විතරයි මේක ලකුණු කරන්නේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ I රියල් ඇක්සිස් එක ලකුණු කරනවා. I ට සාපේක්ෂව V කොච්චර කෝණයෙන් ඇද වෙලා තියෙනවද කියලා තමයි ඊළඟට ලකුණු ගන්න තියෙන්නේ. හැබැයි මෙතනදී I සහ V කියන එකම ෆේස් එකේ තියෙන හින්දා රියල් ඇක්සිස් එක දිගේම තමයි දෙකම ලකුණු කරන්නේ. අන්න ඒකයි මේ මෙතන වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන AC කරන්ට් එකක් රෙසිස්ටර් එකක් තුලින් යද්දී ඒක ෆේස් ඇන්ගල් එක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඒ කියන්නේ කරන්ට් එක ඒ කියන්නේ වෝල්ටේජ් එක සාපේක්ෂව කරන්ට් එක ඉස්සර වෙන්නේ නැහැ. වෝල්ටේජ් එක සාපේක්ෂව කරන්ට් එක පිටිපස්සෙන් එන්නේ නැහැ. ඒ දෙන්න එකටම තමයි යන්නේ. අන්න ඒකයි මේ රෙසිස්ටර් එකක් තුලින් යද්දී වෙන්නේ. අපි දැන් කතා කරමු ඉන්ඩක්ටර් එකකින් යද්දී මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න දැන් අපි හිතමු ඉන්ඩක්ටර් එක තුලින් ධාරාවක් යනවා IT කියලා. ඒ කියන්නේ m sin omega t phi කියන එක මේ තියෙන විභව බැස්ම VT කියලා දෙනවා කියලා හිතමු. ඒතර මං කිව්වා වගේ මේකේ තියෙන ඉම්පීඩන්ස් එකක් හරි. ඒතර මේකේ ඉම්පීඩන්ස් එක වෙන්නේ මේක තමයි ඉම්පීඩන්ස් එක අපිට මේක තව කතා කරන්න තියෙන මෙහෙම ඉම්පීඩන්ස් එක ගන්න මෙහෙම. ඒක තව VT විභව බැස්මක් තියෙනවා කියලා හිතුවොත් අපි දන්නවා මේකේ VT සමාන වෙනවා L වතාවක් DIT/dt. ඒකට අපි මේක තියෙන සමීකරණය ඔන්න බලන්න මේක ෆේස් ඩොමේන් එකට වෙද්දි වෙන දේ. VT සමාන L. IT කියන්නේ Im sin omega t. ඒතකොට Im sin omega t කියන එක t විශ්යෙන් අවකලනය කරොත් ඒ කියන්නේ Dim sin omega t plus omega dt විශ්යෙන් අවකලනය කරොත් omega වතාවක් Im sin cos omega t ධන phi කියලා එනවා. ඒතකොට මේක අපි ෆේසර් ඩොමේන් එකෙන් ලියන්න ගියොත් මේක අපි cos කියන එක sin වලට අරවන්න බෑ. මේක අපිට ලියන්න පුළුවන් cos සමානයි ඍණ omega t ධන ඍණ phi කියලා. ඒකම අපිට ලියන්න පුළුවන්. එතකොට sin වලින් එතකොට 5/2 ඍණ omega t ඍණ phi අන්තිමට ලියන්න පුළුවන් omega t sin 5/2 ධන omega t ධන phi කියලා. එතකොට බලන්න VT L වතාවක් I m omega sin omega t ධන phi ධන 5/2. දැන් මොකද වෙලා තියෙන්නේ බලන්න VT කියන්නේ මොකද්ද එතකොට මේක ෆේස් ඩොමේන් එකේ මම ලියනවා. මෙන්න මේක ඔය හිතන්න දැන් මම මේක ලියනවා Im කියන මේ ෆේස් ඩොමේන් එකේ. එතකොට මේකේ I සමානයි Im බෙදී මූල දෙකයි. මෙතනදී මම ඉස්සරහට ෆේස් ඩොමේන් එක ලියද්දී VT වල Vm V කියන්නේ Vm බෙදීම මූල දෙකට. හරිද? එන්නේ එතකොට මේක ෆේස් ඩොමේන් එකෙන් ලිව්වොත් I කියන වෙක්ටර් එක මට ලියන්න පුළුවන් I වතාවක් ෆේස් ඇන්ගල් phi කියලා. ඔන්න ලියන්න පුළුවන්. හැබැයි L වතාවක් Im omega sin omega t ධන phi ධන phi බෙදීම දෙක කියලානේ මෙතන තියෙන්නේ. ඒතකොට මේක මට ලිව්වොත් ෆේස් ඩොමේන් එකේ ලිව්වොත් කොහොමද ලියන්නේ මේක වෙනස් L omega I වතාවක් omega ධන phi බෙදීම දෙකයි.
VT සමානයි IL omega තවක් 5 ධන 5 බෙදීම 2යි. එතකොට මම මේ කොටසම VM කියලා හිතුවොත් V වතාවක් 5 ධන 5 බෙදීම 2යි. දැන් බලන්න මෙන්න මෙතනදී වෙලා තියෙන වැඩේ. VT සමාන වෙන්නේ V වතාවක්, ඒ කියන්නේ phase angle එක සමාන වෙන්නේ මේක phase angle එක මම 5 ධන 5 බෙදීම 2යි. හැබැයි IT වල phase angle එක වෙන්නේ I වලට ෆයින් එක phase angle එක වෙන්නේ 5. දැන් ඒ කියන්නේ මෙන්න මේ phase angle දෙක අතර වෙනස, ඒ කියන්නේ 5 ඍණ 5 ධන 5 බෙදීම 2 ඍණ 5 අතර වෙනස 5/2. කියන්නේ මොකද්ද වෙලා තින්නේ මෙතන? මෙතනද වෙලා තින්නේ දැන් අපි අර මෙතනදී ඇත්තටම වෙලා තියෙන දැන් මම අර වෘත්තයෙන් ඇදලා පැහැදිලි කරන්නම්. ඒතකොට තාටිය පැහැදිලි වෙනවා. ඒතකොට IM කියන එක මෙන්න මෙතන ඉඳන් දුවන්න පටන් ගත්තා. මෙහෙම වටයක් 5 කියන කෝණයකින්. මේ I ට අදාළයි. හැබැයි ඔයාලට හොඳට බලන්න මේ V කියන එක මොකද දුවන්න පටන් ගන්න තියෙන්නේ. හරියට මුට ලම්බ දිශාවකින් මෙන්න මෙතන ඉඳන් තමයි මූ පටන් ගන්න තියෙන දුවන්න. මේ කියන්නේ V වලට අදාළයි. මෙන්න 5. මේ දෙකම කෝණය 5 බෙදීම 2 ධන 5. ඒ කියන්නේ මේක ඔයාලට පේනවා දැන් කරන්ට් එකට සාපේක්ෂව ගත්තොත් V යන්නේ ඉස්සරහින්. ඒ කියන්නේ වෝල්ටේජ් ලීඩ් කරලා දෙනවා ඊට සාපේක්ෂව. හැබැයි වෝල්ටේජ් එකට සාපේක්ෂව ගත්තොත් එහෙම කරන්ට් එක ලැගින් වෝල්ටේජ් එකට සාපේක්ෂව. එතකොට එතකොට ඉන්ඩක්ටර් එකකදී වෙන්නේ කරන්ට් එකට සාපේක්ෂව මේ වෝල්ටේජ් එක ඉස්සරහින් දුවනවා වගේ දෙයක්. ඒ කියන්නේ කරන්ට් එකට සාපේක්ෂව වෝල්ටේජ් තමයි ඉස්සරහින් යන්නේ. දැන් අපි රෙසිස්ටර් එකේදී කතා කරද්දී මොකද උනේ? ඒ දෙකම එකම ෆේස් ඇන්ගල් එකකින් තමයි පටන් ගන්න රොටේට් වෙන්න ගත්තේ. හැබැයි ඉන්ඩක්ටර් එක කතා කරද්දී මේ ෆේස් එක වෝල්ටේජ් එකයි කරන්ට් එකයි අතර 5 බෙදීම 2ක ඇන්ගල් එකක් තියලා තමයි මේ වෙක්ටර්ස් දෙක රොටේට් වෙන්න ගන්න. අන්න ඒ හින්දා කියනවා වෝල්ටේජ් ලීඩ් කරන්ට් කියලා. සාමාන්‍ය ඉන්ඩක්ටර් එකේදී වෝල්ටේජ් එක කරන්ට් by 5/2. අන්න ඒකයි අන්තිමට මේ සාමාන්‍යයෙන් ඉන්ඩක්ටර් එකක් තුලින් වෝල්ට් කරන්ට් එකක් ඇද්දි වෙන්නේ. ඒ කියන්නේ ඉන්ඩක්ටර් එකක් තුලින් කරන්ට් එක ඇද්දි වෝල්ටේජ් එක ලීඩ් කරනවා කරන්ට් එකට සාපේක්ෂව 5 බෙදීම 2 කෝණය. මේක අපි ෆේසර් මේ කියලා තියෙන මෙන්න මේ ටික තමයි මේකේ ෆේසර් ෆෝමැට් එක ලිව්වොත් මේ ෆේසර් ෆෝමැට් එක ලියද්දි අපි VL ගන්නේ මේ ඒ කියන්නේ ෆේසර් ඩයග්‍රෑම් එකක් අදින්න ෆේසර් ඩයග්‍රෑම් එක තමයි අදින්නේ මෙතන. එතකොට ෆේසර් ඩයග්‍රෑම් එකක් අදිද්දි ෆේසර් ඩයග්‍රෑම් එකක් අදිද්දි අපි ගන්න මේ RMS values තමයි. එතකොට මෙතනදී ඇත්තටම ෆේස් ඩයග්‍රෑම් එක මත නැත්තම් ආයෙ මතක් කරොත් ෆේස් ඩයග්‍රෑම් එක කියන්නේ මේ කොහොමද මේ වෙක්ටර්ස් දෙක ආරම්භක ලක්ෂ වලට කියන්නේ z axis x axis එකෙන් සාපේක්ෂව තියෙන්නේ කොහොමද කොච්චර කෝණකින් තියෙනවද කියලා දෙයක් කියනවා මේ ෆේස් එකෙන් කියන්නේ. ඒ කියන්නේ ආරම්භක ලක්ෂය කියන්නේ ෆේස් එක කියන්නේ මොකක්ද? ඒක රොටේට් වෙන්න ආරම්භ වෙන ලක්ෂය. අන්න ඒ ආරම්භ වෙන ලක්ෂය මාක් කරන එක තමයි මේ ෆේස් ඩයග්‍රෑම් එක කියන්නේ. සාමාන්‍ය ෆේස් ඩයග්‍රෑම් එකක් අදිද්දී ඒකේ පහසුවට එක විචාලයක් කියන්නේ එක්ක V හරි I හරි තිරස්ව තියෙනවා. ඒ තිරස්ව තියලා ඒකට සාපේක්ෂව අනිත් එක කොච්චර කෝණකින් රොටේට් වෙන්න පටන් ගන්නවද කියලා දෙයක් තමයි මේ
සාමාන්‍ය ෆේස් ඩයග්‍රෑම් එකේ ලකුණු කරන්නේ. දැන් අපි හිතුවොත් මේකේ i නේ ඉන්පුට් කරේ. එතකොට i කියන එක අපි තිරස්ව ගන්නවා. ඒ කියන්නේ තිරස් access එකට ගත්තා කියලා හිතමුකෝ. මේක තමයි තිරස් access එක. ඒතකොට තිරස් access එකට සාපේක්ෂව ගත්තොත් මේක තමයි i. හැබැයි ඒකට සාපේක්ෂව v ඉන්නේ පයි බෙදීම දෙකක කෝණේ ඒ දෙක අතර පයි බෙදීම දෙකක් තියෙන්න ඕනේ. ඒක තමයි v වෝල්ටේජ් එක ගන්න. ඔන්න ඔක තමයි මේක ෆේස් රිප්‍රසන්ටේෂන් මේක ෆේස් ඩයග්‍රෑම් එක වෙන්නේ. මේ මෙතනත් ඒක තමයි කතා කරන්නේ. මේක අතර මම කියපු දේම තමයි පහසුවට මේක තමයි මේ ෆේස් ඩයග්‍රෑම් එක. ෆේස් ඩයග්‍රෑම් එක අදීදී කරන විදිහ I is drawn horizontally as follows. ඒ කියන්නේ මේක I තමයි මේ අපි රිෆරන්ස් එකක් විදිහට ගන්න. අන්නේ රිෆරන්ස් ඩිරෙක්ෂන් එක විදිහට ගන්න I. අන්නේ රිෆරන්ස් ඩිරෙක්ෂන් එක සාපේක්ෂව වෝල්ටේජ් එක කොච්චර කෝණයෙන් ආනත වෙලා තියෙනවද කියලා තමයි මේ සාමාන්‍ය ෆේස් ඩයග්‍රෑම් එකේදී කියන්නේ. හරි එතකොට දැන් මම මෙහෙම ලිව්වා. එතකොට මේකේ මට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් මේ සර්කිට් එකේ. මෙන්න මේ කොටස මම ගත්ත කෙනෙක් තුමු පල්ලෙහාට v ඒ කියන්නේ මේක අර මම කිව්වා ඉම්පීඩන්ස් එක ගෙන්නේ කොහොමද කියලා කතා කරන්නට අපි L omega im 5 බෙදීම 2 vt සමානයි L omega i කියන ලියන්න පුළුවන් මට j තන 5 බෙදීම 2යි vt සමානයි L omega තන i j omega dan j 5 බෙදීම 2යි. එතකොට මේක මෙතෙන්දී අර ෆේස් ෆෝමැට් එකෙන් ලියන්න හින්දා මෙතන vm තමයි දාන්න ඕනේ. මොකද අපි ටයිම් ඩොමේන් එකත් එක්ක තවදුරටත් ගණන් ගන්න නැති හින්දා. එතන මේක ෆ්‍රීකවන්සි ඩොමේන් එක ගන්න vm L omega ij 5 බෙදීම 2 කියන එකට ගන්නවා. ඊට පස්සේ මේක ගන්නවා im j5 කියලා. දැන් අපි දන්නවා මේක මම ඉස්සෙල්ලා ගත්තේ මම මේක මේ කියවෙන්නේ මේකමනේ. අපිට මේකට මේ ඉන්පුට් කරපුවගෙන ඒතර අර පල්ලෙහා අප එක මෙන්න මේකට සමාන වෙනවා. ඒකට සමාන වෙනවා කියන්නේ මෙන්න මේක vn සමාන වෙනවා L omega i j5 බෙදීම 2 මේක සමාන වෙනවා i ට i වෙක්ටර් එක. මට මේක ෆේස් ඩොමේන් එකේ ලියුවොත් මෙහෙම ලියන්න පුළුවන්. L omega 5 බෙදීම 2යි කියන්නේ. i වෙක්ටර් ඒක මේක හරි දැන් මේක හොඳට බලන්න. මම මේකට excel කියලා ගත්තොත් excel කියලා ගන්න හිතුවා මේක රියැක්ටන්ස් එකක් විතරක් ඉඳ හරිද? ඒ කියන්නේ මෙතන zl කියලා සමානෙන් ගන්න. හරි zl කියලා ගමු. zl කියලා ගත්තොත් vm මේක වෙක්ටර් එක තමයි ගන්න. ඒතකොට vm වෙක්ටර් එක සමාන වෙනවා z v වෙක්ටර් එක සමාන වෙනවා. ඒ කියන්නේ v ෆේස් ඩොමේන් එකේ v තියෙන විදිහ තමයි මේ ලියලා තියෙන්නේ. zl වතාවක් i. ඒතකොට මේක අපි දන්න මේ ඕම් ලෝ එකට සමාන වෙන ඕම්ස් ලෝ එකට. ඒතකොට ඕම්ස් ලෝ එකට සමාන වෙද්දී අපි දන්නවා v බෙදීම i සමාන වෙන්නේ සමාන රෙසිස්ටන්ස් එක. මේකේ සමාන වෙන්නේ රියැක්ටන්ස් එක. එතකොට මේකේ රියැක්ටන්ස් එක වෙන්නේ රියැක්ටන්ස් එක මේක මෙතන සමාන රියැක්ටන්ස් එක මොකද ඉම්පීඩන්ස් එකේ රෙසිස්ටන්ස් කොටසක් නැති හින්දා එතකොට මේකේ zl සමාන වෙන්නේ L omega 5 බෙදීම 2ට. හරිද? ඔන්න ඔක තමයි මේකට අදාළ ෆේස් එක.
කියන්නේ ඉන්ඩක්ටර් එකේ තියෙන ඉම්පීඩන්ස් එක තමයි ඔය කිව්වේ. දැන් අපි පොඩ්ඩක් ඕක සුළු කරලා බලමු. එතකොට ZL කියන්නේ L මේක අපි ලියන්න පුළුවන් cos phi බෙදීම 2 ධන j sin phi බෙදීම 2යි කියලා. L මේක යන්නේ බිඳුවට j sin omega කියන්නේ t. එතකොට ZL සමාන වෙනවා j මේක L වලට. එතකොට මේක තමයි ඉන්ඩක්ටර් එකක ඉම්පීඩන්ස් එක. ඔන්න දැන් තව නියම කතාවක් කියන්න බෑ මට මේක මේ සමීකරණ දිහා බලමු. මේව කියන්නේ මුකුත් දෙයක් කරේ නැහැ දැන්. මෙතන දැන් මම මේ ටිකෙන් ටයිම් ඩොමේන් එකෙන් ගාන හදාගෙන ගියා. ටයිම් ඩොමේන් එකේ ගාන හදාගෙන ගියාට පස්සේ මම මෙතනදි ගත්තා ෆේසර් ඩොමේන් එකට. හැබැයි මෙතනදි මේ VT කියලා ලියන්න බෑ. ඒක වැරදි. මොකද මේ දෙක මම ෆේසර් ඩොමේන් එකෙන් දැන් ඔය ලියලා තින්නේ. ඒකට මම VT කියන එක ෆේසර් ඩොමේන් එකට ගියාම හිතනවා V වෙක්ටර් එකක් විදිහට තමයි හැසිරෙන්නේ කියලා හිතමු. ඒකට මේකද මම දාන්නේ මෙන්න මෙහෙම. වෙක්ටර් එකක් කියන්නේ මෙතන. මොකද රියල් පාර්ට් එක ඉමේජිනරි පාර්ට් එක දෙකම තියෙන හින්දා මේක මෙහෙම ලියනට වඩා හොඳ හරියටම ලියන්නේ මෙන්න මෙහෙම V. ඒතර ඔන්නෝක ෆේසර් ඩොමේන් එකට ගියාම මෙහෙම එනවා. ඒතර මේක කොටස මෙහෙම එනවා. ඒතකොට මම මේක ලියනවා ඔයිලර්ස් ෆෝමියුලා එක ඇසුරෙන්. ඒතර ඔයිලර්ස් ෆෝමියුලා ඇසුරෙන් ලියුවහම මට ලියන්න පුළුවන් මෙන්න මේ කොටස තමයි මෙන්න මෙහෙම. ඊට පස්සේ ඒක අර දායිශික නීති පාවිච්චි කරලා මේකට වෙනම දෙනවා. මේක කොටසට වෙනම දුන්නාම මට මේක වෙනම කොටසකින් එනවා. මේක වෙනම කොටසක් විදිහට ලියා ගන්න පුළුවන්. ඊට මම මේකටම ලියනවා. ඒ කියන්නේ ඒ කොටස තමයි Z කියලා මේ වේරියබල් එකක් දානවා. එතකොට මේක I කියන එකට මේක වෙන්නේ අපි ගත්ත I එක ඒ කියන්නේ IT කියන එක ෆේස් ඩොමේන් එකෙන් ලිව්වහම එන එකනේ මේක. අන්න ඒ හින්දා මම මේකට I කියලා දානවා. ඒතර මේක I VM. ඒතකොට මේක අපිට නිකන් දැකලා පුරුදු ගතියක් තියෙනවා. ඒතර VM කියන එක I වලින් බෙද්දොත් එන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මේක අතර හැරිමෙත්‍රික් ZL දැම්මම මේක නිකන් ඕම් ලෝ එක වගේ ඇසෙනවා. ඒතර V කියන එක I වලින් බෙද්දාම ඉන්නේ සාමාන්‍ය එකේදී DC වලදී නම් ඉන්නේ රෙසිස්ටන්ස් එක. හැබැයි මෙතනදී ඉන්නේ ඉම්පීඩන්ස් එක. මොකද ඉම්පීඩන්ස් එක කියන්නේ මොකද්ද? ඒකේ රියැක්ටන්ස් එක රෙසිස්ටන්ස් එක දෙකම තියෙනවා. ඒතකොට මේකේ රෙසිස්ටන්ස් එක රියැක්ටන්ස් එක දෙකම ඉන්න ඕනේ. හින්දා ZL කියලා ලියනවා. එතකොට මේ ZL කියන්නේ ඇත්තටම මොකද්ද? L omega phase angle phi බෙදීම දෙකකින් ගුණ කරාම එන එක තමයි මේක. L omega වතාව phase phi බෙදීම දෙකයි. ඒතකොට ඒක අපි අර sin cos සූත්‍රයට දාලා සුළු කරාම අපිට නම් j omega L කියලා. මෙන්න මේක තමයි අන්තිමට ඉන්ඩක්ටර් එකක ඉම්පීඩන්ස් එක වෙන්නේ. හරිද? ඔන්න ඔක තමයි ඉන්ඩක්ටර් එකක ඉම්පීඩන්ස් එක වෙන්නේ. දැන් මේ කොටසදී අපි කතා කරේ මේ සාමාන්‍ය ඉන්ඩක්ටර් එකකට අපි I කියලා කරන්ට් එකක් දුන්නොත් ඒක දැන් ඒ කරන්ට් එක phi කියලා තියෙන මේ ෆේස් ඇන්ගල් එකෙන් පටන් ගන්නවා කියලා හිතමු. ඒතර I සාමාන්‍ය ටයිම් ඩොමේන් එකේදී බලවම phi කියලා තියෙන ෆේස් ඇන්ගල් එකෙන් තමයි පටන් ගන්න. හැබැයි එතකොට දැන් ඒක ඉන්ඩක්ටර් එකක් තුලින් යද්දී ඒ phi කියලා තියෙන I කරන්ට් එක පටන් ගන්න සාපේක්ෂව phi බෙදීම දෙක කොනකින් තමයි වෝල්ටේජ් එක අර රොටේට් වෙන්න පටන් ගන්න. අන්න ඒකයි මෙතන කියන්නේ. වෝල්ටේජ් එකට අදාළ වෙක්ටර් එකයි කරන්ට් එකට අදාළ වෙක්ටර් එකටයි අතර කෝණය phi බෙදීම දෙකයි. අන්න ඒකයි මේ මෙතන කියලා තියෙන්නේ. දැන් රෙසිස්ටර් එකක ඉම්පීඩන්ස් එක හොයන්න කිව්වොත් රෙසිස්ටර් එකක ඉම්පීඩන්ස් එක R ම තමයි. රෙසිස්ටන්ස් එකම තමයි. රෙසිස්ටර් එකක ඉම්පීඩන්ස් එක R ම තමයි. එතකොට හැබැයි ඉන්ඩක්ටර් එකක ඉම්පීඩන්ස් එක වෙන්නේ J omega L. ඔමේගා කියන්නේ මොකද්ද මෙතන?
ඔමේගා කියන්නේ ඇත්තම කතාව සංඛ්‍යාත. දැන් ZL කියන්නේ මෙතන රියැක්ටන්ස් එක නැති හින්දා මට XL කියලා ලියන්න පුළුවන් J ඔමේගා L. එතකොට මේකේ රියැක්ටන්ස් එක වැඩි වෙනවා මොකක් වෙද්දිද? L වල අගේ වැඩි වෙද්දි ඔමේගා වල අගේ වැඩි වෙද්දි. ඒ කියන්නේ රියැක්ටන්ස් එක වැඩි වෙනවා කියන්නේ ඒකට යන්න තියෙන බාධා වැඩි වෙනවා කියන එක. එතකොට අපි ෆීඩ් කරන සංඛ්‍යාතය වැඩි නම් ඒකට මේ පද්ධති තුලින් ඒ කියන්නේ කම්පොනන්ට් එක තුලින් ඒ කියන්නේ ඉන්ඩක්ටර් එක තුලින් යන්න තියෙන බාධා වැඩි වෙනවා. ඒකේ රියැක්ටර් ඉන්ඩක්ටන්ස් එකත් වැඩි නම් ඒක තුලින් යන්න තියෙන බාධා වැඩි වෙනවා. අන්න ඒකයි මේ ඉන්ඩක්ටර් එකේදී වෙන්නේ. ඒ කියන්නේ ඉන්ඩක්ටර් එක තුලින් AC කරන්ට් එකක් යද්දී ඒක තුලින් ඒකට අදාළ ෆීඩ් කරන සංඛ්‍යාතය වැඩි නම් AC කරන්ට් එක සංඛ්‍යාතය ගොඩක් වැඩි නම් ඒක තුලින් යන්න දක්වන බාධා වැඩි. නොකයි ඉන්ඩක්ටර් එකක් ගැන කතා කරන්න තියෙන්නේ. දැන් අපි කතා කරමු මේ කැපැසිටර්ස් ගැන. දැන් කැපැසිටර් එකක් ගත්තොත් අපි දන්නවා මේතන කරන්ට් එක ගබඩා වෙනවා. එතකොට මේකේ එන්දොත් එහෙම අපි තුමු මේ පැත්තට IT කියලා කරන්ට් එකක් යනවා. IT සමාන Im sin omega t ධන phi. මේක අපේ ඩොමේන් එකෙන් ලියාගත්තොත් I සමාන වෙක්ටර් එක සමාන වෙනවා I බෙදීම් මූලත් එක phase phi කියලා. අපි පළවෙනි සමීකරණය කියලා හිතමු. එතකොට මේ දෙක අතර විභව බැස්ම VT කියලා ගන්නවා. VT කියන එක මම phase domain එකෙන් ලිව්වහම phase domain එකෙන් ලිව්වහම එන්නේ මේ v vector සමාන vm බෙදීම් මූලත් එක සමාන t angle pi 1 කියලා මම හිතන්නම්කෝ. මම ඉස්සෙල්ලා වල මේක පොඩ්ඩක් අර පැහැදිලිව ප්‍රූෆ් කරනවා. වලට මේ ටිකේදී ඒ ටිකම තමයි ලියා ගන්න ඕනේ. මේ ටිකට හදා මේ ලියාගත්ත ටිකමයි මම හිතන්නේ. ලියලා නැති වලට ප්‍රශ්නයක් වෙයිද දන්නේ. කොහොමද මම හිතුවා මෙතෙන්ද පොඩ්ඩක් පැහැදිලි වෙන විදිහට හදන්න. එතකොට ඉස්සරහදී මුලදී කියා දුන්නේ පොඩි දෙයක් හරි තේරෙන්නේ නැතුව තිබ්බොත් වලට මේ දැන් කියා දෙන්නේ පැහැදිලි වෙයි. මෙතනදී බලමු. අපි මේ VT සහ IT අතර සම්බන්ධය මොකද්ද? Q සමානයි CV මේක අවකලනය කරාම IT සමානයි C වතාව dV T බෙදීම dt. එතකොට IT සමාන වෙන්නේ C වතාව. එතකොට V T විශ්යෙන් අවකලනය කරාම මට එනවා එතනදී මෙතන අවකලනය කරන්න කලින් අපිට අනුකලනය තම කරන්න වෙන්නේ මෙතනදී. ඒතකොට v කියන එක මම හරි මේක මම සුළු කරන්න පහසු වෙන විදිහට මේ I කරන්ට් එකක් නැතුව වෙනස් වෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දෙන්න. ඒතකොට මේක අපි වෙනස් කරන්නේ තමයි VD. මේක phase domain v තව sin omega t ධන phi. මේක මම phase domain එකේ ලිව්වා vm බෙදීම මූල දෙක phi. ඒතකොට it කියන එක මම හිතනවා im බෙදීම මූල දෙක මේක phi. මේක තමයි මේ අපි මේකට දෙන වෙනස් වෙන ෆීල්ඩ් එකේ වෙනස් වෙන පටන් ගන්න ආරම්භ කෝණ. කියන phi කියන එක. ඒකට සාපේක්ෂව අපි බලමු මේක තුලින් ගමන් කරන ධාරාව කොහොමද වෙනස් ධාරාවේ ආරම්භක ඇන්ගල් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපි දන්නවා IT සමානයි C වතාව dVT විදිහම dt. එතකොට v කියන එක t විශ්යෙන් අවකලනය කරාම එනවා මට vm වතාවක් omega cos omega t ධන phi vm වතාවක් omega cos කියන ලියන ඍණ omega t ඍණ omega phi
Vm omega cos phi බෙදීම sin phi බෙදීම 2 ධන omega t ධන phi කියලා. ඒතර මම මේක මෙතනට ගෙනල්ලා ප්ලග් කරනවා මට එනවා it සමානයි c වතාවක් Vm omega sin omega t ධන phi බෙදීම දැන් මම මේක phase domain එක ගෙනියනවා. එතකොට phase domain එක ලියුවහම it කියන එක ලියන්නේ කොහොමද? මෙන්න මේකට අනුව. එතකොට im බෙදීම මුල 2 සමාන phi 1 කියන phase angle එකෙන් පටන් ගන්නවා කියලා c vm omega omega මේ vm බෙදීම මුල 2 omega ලියලා මේ vm බෙදීම මුල 2 sin මේ phase phi බෙදීම 2 දන phi කියලා එනවා. මුල 2 මුල 2 කරන im සමානයි WC vm තව phi බෙදීම 2 ධන phi. ඒතර මම මේකම ලියනවා මේකම i කියලා ගත්තොත් මම මේක ලියනවා මේක ඉස්සරහට වඩා සුළු ගන්න එක කියලා දාගන්න මේක ලියන්නම් im කියලා. ඒ කියන්නේ මේක අපි ඇනලයිස් කරන්න ඕනේ හින්දා. දැන් ඔයාලට පේන්නේ නැති මෙතනදී වෙන හැටි. එතකොට i වල phase එක මොකද්ද? phi ධන phi බෙදීම 2. v වල phase එක phi බෙදීම 2 phi. එතකොට මේ දෙක අතර වෙනස phi බෙදීම 2යි. මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? දැන් අර විදිහටම බැලුවොත් i කියන එක පටන් v කියන එක දුවන්න පටන් ගන්නවා phi බෙදීම 2 phi කියන කෝණයක් අනතෝ තියලා v. හැබැයි හොඳට බලන්න දැන් මෙතනදී කරන්ට් එක කොහොමද දුවන්න පටන් ගන්න කියලා පටන් ගන්න දැනගන්න. ඒක පටන් ගන්න මේකට phi බෙදීම 2ක් කෝණයක් අනතෝ තියලා. ඒ කියන්නේ මේක මේ පැත්තට omega ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා මේක omega ප්‍රවේගයෙන් මේක භ්‍රමණය වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේ දෙක අතර පරතරය වෙනස් වෙන්නේ නැහැ නේ. දෙක අතර කෝණය වෙනස් වෙන්නේ නැහැ. මොකද දෙකම එකම කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙන්නේ. වෙනස්. එතකොට v සහ i අතර පරතරය නියතයි. හැබැයි v කියන වෙක්ටර් එකට සාපේක්ෂව i කියන වෙක්ටර් එක ඉස්සරහින් යන්නේ. අන්න ඒ හින්දා මේකට කියනවා ඒ කියන්නේ ඉස්සරහින් යන්නේ. එතකොට I lead v by 5/2. ඒ කියන්නේ කරන්ට් එක තමයි ඉස්සෙල්ලා යන්නේ v ට සාපේක්ෂව. දැන් මෙහෙම හිතන්න කැපැසිටි එක ඔක තවත් අපි මේ හරි තව ටිකක් මම ওই ලීඩ් වෙන කතාව ඉස්සරහට මේ ගණන් ටික හදලා විස්තර කරන්න. කැපැසිටි එකේ වෙනස් වෙන ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ වෝල්ටේජ් ෆීල්ඩ් එකක් දුන්නොත් ඒක දැන් සයින් ආකාර විදිහට වෙනස් වෙනවා කියලා හිතමු. ඒක වෙනස් වෙන්න පටන් ඒ කියන්නේ වෙනස් වෙන්න පටන් ගන්න phi බෙදීම ඒ කියන්නේ phi කියලා තියෙන phase angle එක ඇතුව. අන්නේ පටන් ගන්න ලක්ෂය ඒ කියන්නේ rotative vector එක පටන් ගන්න තැනට සාපේක්ෂව phi බෙදීම 2 කෝණකින් තමයි ඒක තුලින් යන ධාරාව වෙනස් වෙන්නට අදාළ vector එක පටන් ගන්න. අන්න ඒක තමයි මේ මෙතන කියන්නේ. මෙතනදි වෙන්නේ I lead v by 5/2. දැන් අපිට මේකේ phasor diagram එක ගන්නතොත් phasor diagram එක ගන්නතොත් අපිට මෙන්න මේ විදිහට අඳින්න ඕනේ. මම කියවනේ මේකේ i තමයි ගොඩක් කරලා රිෆරන්ස් එක විදිහට ගන්න. කැමතියක් ගන්න පුළුවන්. i කියන එක කිසිම phase angle එකක් නැහැ. ඒක තිරස් axis එකේ දිනවා කියලා හිතමුකෝ අපි. මේක තමයි i. හැබැයි වෝල්ටේජ් එක මොකද වෙන්නේ? i ට සාපේක්ෂව වෝල්ටේජ් එක 5 බෙදීම 2ක් කොනකින් පිටිපස්සෙන් එන්නේ. එතකොට මේක තමයි VC වෙන්නේ. එතකොට මේක තමයි අපේ phasor diagram එක වෙන්නේ.
ඇත්තටම මේ ඒතකොට දැන් ඔහොම ලකුණු කරලා මේක මේ වෙක්ටර්ස් දෙක මෙන්න මේ වටේට ඔමේග ගෝනික ප්‍රවීන් කරපුවා නම් ඒ ඉන්නේ අවසාන ටයිම් ඩොමේන් එකේ එන ෆන්ක්ෂන් එක. අන්න ඒකයි මේ මෙතන වෙන්නේ. ඒකයි මේ හැම වෙලාවෙම VC කියන එක පිටිපස්සෙන් එනවා කියලා කියන්නේ. දැන් phasor diagram එක හරි මේක ලැග් වෙනවා කියන කතාවත් හරි. දැන් අපි බලමු මේකේ ඉම්පීඩන්ස් එක හොයන්න කොහොමද කියලා. දැන් එක කියලා ගත්ත සමීකරණයම ආපහු මෙතනට ගන්න. IM 5 C omega VM නෝ තමයි ලියන්නේ. එතකොට මේකේ හරි දැන් මේක මම මෙහෙම ලිව්වොත් ලියන්න C omega VM කියන එක රොයිලර්ස් ෆෝමියුලා එකටම දාලා J5 දන J5 බෙදීම 2යි C omega VM J5 ඒ ඔන්නෝම ලියලා C omega කියන එකට දෙනවා මෙන්න මේ විදිහට. කරයි මේ මෙතනදී ඉස්සෙල්ලා මූලදේම බෙදන්න යන්න එපා. මේ ඊට කලින් මෙතනට එන එක හොඳයි. මේ උතර I කියන එක මම මෙහෙම ලිව්වොත් එතකොට මම මේ දෙක මූල දෙකෙන් බෙදලා දානවා. ඊට පස්සේ මේකට මම දන්නවා මේක තමයි I වෙක්ටර් එක. omega c omega 5 බෙදීම 2යි කියන්නේ මේකත් මම දන්නවා මේක තමයි v වෙක්ටර් එක. මොකද මම උඩින් ගත්තා මෙන්න මේ දෙකෙන් තමයි මම ඔය ලියලා තියෙන්නේ. I සමානයි j e to the power j5 බෙදීම 2යි කියන්නේ cos 5 බෙදීම 2 ධන j වතාව sin 5 බෙදීම 2. මේක විතර එකක් වෙන්නේ මේක බිඳුව වෙනවා. ඊට පස්සේ එකයි කියන්නේ මේක j. ඒතකොට මට මෙතන ලියන්න පුළුවන් තියෙනවා j omega c වතාවක් v කියලා. v සමානයි අපි දන්නවා මේක ඉම්පීඩන්ස් එක ගන්න නම් ඕම් ලෝ එකට අනුව මේක නිකන් ඕම්ස් ලෝ එක අනිත් පැත්ත වෙලා තියෙනවා. v බෙදීම i නේ ගන්න ඕනේ. v බෙදීම i ගත්තාම ඒකට j omega c කියලා තමයි එන්නේ. එතකොට මේක තමයි එතකොට මේක අනිත් පැත්තට යනවා මේකට j omega c right. එතන ලියන්න පුළුවන් c right. මේකේ කැපැසිටර් එකේ ඉම්පීඩන්ස් එක වෙන්නේ ඒකට j omega c කියන එක. මෙතනදී මේක තමයි මේ කැපැසිටර් එකේ ඉම්පීඩන්ස් එක. මේක දැන් හොඳට බලන්න සංඛ්‍යාතය වැඩි වෙද්දි මොකද වෙන්නේ කියලා. කැපැසිටර් එකේදී කැපැසිටර් එකත් තුලින් ගමන් කරන AC කරන්ට් එකේ සංඛ්‍යාතය වැඩි වෙද්දි මේ ඔමේගා වැඩි වෙද්දි Z අඩු වෙනවා. C වැඩි වෙද්දි ඒත් Z අඩු වෙනවා. Z අඩු වෙනවා කියන්නේ ඒකට තුලින් ධාරාව යන්න තියෙන පහසුතාව වැඩි කරලා දෙනවා. ඒ කියන්නේ AC කරන්ට් එකට යන්න දෙනවා. එතකොට
මෙතනදී කියන්නේ අඩු ෆ්‍රීකවන්සි එකක් තියෙන. කියන්නේ අඩු සංඛ්‍යාතයක් තියෙන මේ AC කරන්ට් වලට ඉතාම පහසුවෙන් කැපැසිටි එක කරා යන්න පුළුවන්. හැබැයි සංඛ්‍යාතය වැඩි AC කරන්ට් වලට ටිකක් අපහසුවෙන් තමයි මේ කැපැසිටි එකක් තුලින් යන්න පුළුවන්. යන්න වෙන්නේ. ඔන්න ඔකයි දැන්. හරි දැන් මෙතන සමරියක් ගියොත් එහෙම ඉම්පීඩන්ස් එක ගත්තොත් රෙසිස්ටර් එකේ ඉම්පීඩන්ස් එක වෙන්නේ ආර්ම තමයි. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකම තමයි. එතකොට ඉන්ඩක්ටර් එක ගත්තොත් හරි කන්ඩක්ටර් එක ගත්තොත් ඉන්ඩක්ටර් එක කැපැසිටර් එක ගත්තොත් ඉස්සර කැපැසිටර් එක ගත්තොත් මේක යාර මේක J omega L මේක කැප J omega C. ඔන්න ඔක තමයි අවසාන මේ ඉන්ඩක්ටර් අතර සම්බන්ධය. නෝක මේවා තමයි ඉම්පීඩන්ස් එක. ඉම්පීඩන්ස් සෙට් එක මේ මෙතන හොයලා තියෙන ෆේසර් ඩයග්‍රෑම් ටික. හරි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය ඩයග්‍රෑම් වලින් වෙන දේ පැහැදිලි කරොත් දැන් රෙසිස්ටර් කියනවා. රෙසිස්ටර් එකට ඔයාලා හිතන්න දැන් මොකක් හරි කරන්ට් එකක් දුන්නොත් ඒක ක්ෂණික වේ වෝල්ටේජ් එකට වෝල්ටේජ් විභවයක්ම ඇති කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අන්න ඒ හින්දා තමයි වෝල්ටේජ් එකයි කරන්ට් එකයි එකම ෆේස් එකේ තියෙනවා කියලා කියන්නේ. ඔය හිතලා බලන්න දැන් රෙසිස්ටර් එකකදී මේ කරන්ට් එක ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන් කියලා. ක්ෂණිකව දැන් වෙනස් කරත් ඒක ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන්. දැන් ඉන්ඩක්ටර් එකේදී දැන් මැග්නටික් ෆීල්ඩ් එක විදිහට තමයි ගබඩා වෙන්නේ විද්‍යුත් ශක්තිය. එතකොට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක කරන්ට් එක වෙනස් වෙද්දී මොකද වෙන්නේ? ඒක තුළ තියෙන මැග්නටික් ෆීල්ඩ් එකක් වෙනස් වෙනවා. ඒතකොට ලෙන්ස් නියම වලට අනුව මට කියන්නේ අපිට කියන්න පුළුවන් ඒ වෙනස් වෙන කරන්ට් ෆීල්ඩ් එකට වළක්ව ගන්න තමයි මේ විභව වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ. ඒතකොට වෝල්ටේජ් එක ඇත්තටම වැඩිනේ මේ එකපාරටම කරන්ට් එක පොඩි ගානකින් වෙනස් වුණා. ඒ කියන්නේ කරන්ට් එක අගේ අඩුයි. ඒත් අර කරන්ට් එක වෙනස් වෙද්දී අරකට ඊට සාපේක්ෂව දැන් වැඩි විභවාන්තරයක් ඌ අර දෙකල ජෙනරේට් කරගන්න ඕනේ මේ. ඒ වෙනස් වීම පාලනය කරන්න. එතකොට ක්ෂණිකව දැන් ඔයාලා හිතන්න ඉන්ඩක්ටර් එකට කරන්ට් එකක් දුන්නොත් ඒ කරන්ට් එක ඉක්මනට වෙනස් වෙන්නේ නැහැ. ඊට කලින් අර ඒ කියන්නේ කරන්ට් එක එක තුලින් ගලනවට වඩා වේගෙන් ඒ තුරු ඒක දෙකවල මේ විභවාන්තරය වෙනස් කරනවා. අන්න ඒකයි මේ විභවාන්තර විශාලත්වය වැඩි. අන්න ඒ හින්දා තමයි මෙතන VL කියන එක කරන්ට් එකට වඩා ඉස්සරහින් යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එකපාරටම වෙනස් වෙන්නේ නැහැ කරන්ට් එක වෙනස් කරත්. ඒකට සාපේක්ෂව එකපාරටම වෙනස් වෙන්නේ නැහැ කරන්ට් එක ඉන්ඩක්ටර් තුලින්. හැබැයි මොකද ඒ දෙකවල ඒ කරන්ට් වෙනස් වීම වළක්ව ගන්න විභවාන්තරය ජෙනරේට් කරනවා. ඒ කියන්නේ විභවය ජෙනරේට් කරනවා. අනේ විභවය අගේ වැඩි නේද? ඒ කියන්නේ ඒක ජෙනරේට් කරන අරකට සාපේක්ෂව මේ වැඩි රේස් ඇන්ගල් එක. මේක මෙතනින් වෙන්නේ. කැපැසිටන්ස් එක ගත්තොත් එහෙම අපි දන්නවා ඒක වෝල්ටේජ් එක වෙනස් වීමට තමයි ඒක තුලින් වෙන බලපෑමක් දක්වන්නේ. කැමති නැත්තේ. ඒ කියන්නේ කැපැසිටර් එක ගත්තොත් වෝල්ටේජ් එක වෙනස් වෙනකොට ඌ කැමති නැත්තේ. එතකොට ඒක පාලනය කරගන්න මොකද්ද? තියෙන්නේ දැන් කරන්ට් එක දැන් වෝල්ටේජ් වෙනසක් වුණොත් කරන්ට් එක ඉක්මනට ඇදලා ගන්න ඕනේ වෝල්ටේජ් වෙනස හරි ගස්සන්න. ඒතර අපි පටන් ගන්න තැනට සාපේක්ෂව දැන් වෝල්ටේජ් වෙනස් වෙන පටන් ගන්න තැනට සාපේක්ෂව කරන්ට් එක ඉස්සරහින් යන්නේ. අන්න ඒකයි. ඔන්න ඔය දෙක තමයි ඇත්තටම වෙන්නේ. ඒතකොට ඒ හින්දා තමයි ෆේස් ඩිෆරන්ස් ඇවිල්ලා තින්නේ ඉන්ඩක්ටර් එකයි කැපැසිටර්ස් වල. ඒතකොට ඉන්ඩක්ටර් එක තත්ත්වයක් කිව්වොත් වෝල්ටේජ් එක කරන්ට් එකට සාපේක්ෂව ඉස්සරහින් යන්නේ. හැබැයි කැපැසිටර් එක ගත්තොත් එහෙම වෝල්ටේජ් එක කරන්ට් එකට පිටිපස්සෙන් තමයි යන්නේ. ඒ කියන්නේ ලැග් වෙලා තමයි යන්නේ. ඒතකොට රෙසිස්ටර් එකේ ඉම්පීඩන්ස් එක වෙන්නේ ආර්ම තමයි. ඉන්ඩක්ටර් එකේ ඉම්පීඩන්ස් වෙන්නේ J omega L. J omega L කියන්නේ J කියන්නේ කම්ප්ලෙක්ස් නම්බර් එක නිරූපණය කරන්න තියෙන J. ඒ කියන්නේ එකයට J සම J වෙන්නේ මේකේ. රිනේගේ වර්ගමූලය ඔමේගා කියන්නේ සාමාන්‍ය උත්තර ෆ්‍රීකවන්සි එක තමයි ගන්න. ඔය ඔමේගාම සමහර
වෙලාවට අපිට ලියන්න පුළුවන් මේක සමානයි 25f නේ. ඒතකොට මේකෙම ඉන්ඩක්ටර් එක අපි ලියන්න පුළුවන් 25f LJ කියලා. මෙතන ලියන්න පුළුවන්. එක යට 25 CF J කියලා. ඔහොම ලියන්න පුළුවන්. නොවේ මේ මෙතනදි වෙන්නේ ඉම්පීඩන්ස් එකයි කොහොමද ඒක ඩයග්‍රෑම් එකේ අඳින්න කතා කරොත් දැන් වලට තව දෙයක් පැහැදිලි වෙනවා ඇති මේ ඉන්ඩක්ටර් එක තියෙන්නේ රියැක්ටන්ස් එකක් විතරයි රෙසිස්ටන්ස් එකක් නෑ මොකද J විතරනේ තියෙන්නේ රියල් පාර්ට් එකක් නෑ කැපැසිටර් එකෙත් එහෙම සාමාන්‍යයෙන් ඒකට ඉන්ඩක්ටර් එකේදී අපි කියනවා මේක මේ ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් එකක් තියෙන්නේ කියලා ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් එකක් තියෙනවා ඒකට ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් එක ලියන්න කිව්වොත් එහෙනම් අපි ලියන්නේ ඔමේගා L විතරයි මොකද J කියන එක තන කියවලා විතරනේ. ඒතර කැපැසිටිව් රියැක්ටන්ස් එක. මේකට කියන්නේ කැපැසිටිව් රියැක්ටන්ස්. අන්න ඒකෙදි පොඩි වෙනසක් කරන්න J ඔමේගා C කියන එක අපි J වතාව J ඔමේගා C ගොමින් J කියලා ලියන්න. එතකොට මේක එනවා ඍණ J ඔමේගා C කියලා. එතකොට මේක කැපැසිටිව් රියැක්ටන්ස් එක වෙන්නේ කියන්නේ XC. XC සමාන වෙන්නේ ඍණ 1 ඔමේගා C වලට නොහොම ටිකක් තියෙනවා. ඒකට ඔච්චර මේ ඉන්ඩක්ටර්ස්, කැපැසිටර්ස්, රෙසිස්ටර්ස් ඒ වගේ ඉම්පීඩන්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ J ඔපරේටර් එක ගැන. ඔන්න උතර නියම සිද්ධියක් තියෙනවා. මම මේ J ඔපරේටර් එක කියන්නේ සරලව මේ මොකක් හරි දෙයක් J වලින් ගුණ කරාම මේක කොච්චර කොණකින් යනවාද කියලා දෙයක් තමයි කියන්නේ. දැන් අපි හිතමු ඔයාලට මම කලින් කතා කරන ඔයිලර්ස් ෆෝමියුලා එක. ඒ කියන්නේ මොකද තීටා සමානයි cos theta ධන i sin j sin theta. හරිද? ඔක මම අර ඊට කලින් සති ක්ලාස් එකේදී කතා කරා. එතකොට ඕකට අනුව අපි හිතන්න මේ x කියලා අපි හිතමු මෙහෙම එකක් තියෙනවා කොහොමද මේ imaginary axis එකේ real axis එකේ තියෙනවා මේ මෙන්න මේ වගේ vector එකක්. ඔන්න ඕක අපිට imaginary axis එකට ගේන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේක අංශක 90කින් නමන්න බෑ. දැන් අපි හිතමු මේක විශාලත්වය x. x කියන දේ. ඒකට x කියන එක මම ඔයිලර්ස් ෆෝමියුලා එකෙන් ලියු. මොකද වෙන්නේ? θ සමානයි බිඳුව වෙනවා. j e සමානයි j x වතාව j දින බිඳුව. එතකොට මේක මේ සමස්ත කෝණය පයි බෙදීම දෙකක් කරන්න නම් මෙන්න මේක පයි බෙදීම දෙකක් වෙන්න බෑ. එතන x සමානයි පයි බෙදීම දෙකක් වෙන්න ඕනේ. එතකොට හොඳට බලන්න දැන් මෙහෙම කරාම මේක y කියලා අපි හිතමු නැත්නම් මෙතන පැටලෙනවා. මේකම මෙතනට කියලා නමනවා. එතකොට මේකම රොටේට් කරන මෙන්න මේ ඉමේජිනරි ඇක්සස් එක මතට. ඉමේජිනරි ඇක්සස් එක මතට රොටේට් කරාම වෙන අලුත් මේ ඉමේජිනරි නම්බර් එක අපි හිතමු y කියලා. එතකොට y වල අලුත් සමය කියන්නේ මොකද්ද? x සමානයි j5 බෙදීම 2. එතකොට මේක ඔයිලර් ෆෝමියුලා දිගට ලියුවොත් මට ලියන්න පුළුවන් cos 5 බෙදීම 2 ධන j sin 5 බෙදීම 2. මේක බිඳුවට යනවා මේක එකට යනවා. එතකොට jx කියලා එනවා. එතකොට y සමානයි jx. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? j ගෙන් ගුණ කරොත් ඒ කියන්නේ මොකක් හරි එක වෙක්ටර් එකක් ඒ කියන්නේ මොකක් හරි කම්ප්ලෙක්ස් නම්බර් එකක් j ගෙන් ගුණ කරොත් ඒක අංශක 90කින් රොටේට් වෙනවා.
ඒ කියන්නේ අංශක 90ක් යනවා. දැන් අපි බලමු මේක ආයවතාවක් j එකකින් රොටේට් වුණා කියලා. දැන් මේක මෙතනට ගියා. දැන් මේක මෙතනට ගියා කියලා හිතමුකෝ. ඒ කියන්නේ මේකත් මෙතනටම ගියා. එහෙම යද්දී එහෙම යනකොට මොකද්ද වෙන්නේ? ඒක ගියාම හිතමු අපි ඒක x2 කියලා. x2 සමාන වෙන්නේ x වතාවක් j5 කියලා. හරිද? මේක මට ලියන්න පුළුවන් 5 කියලා. එතකොට x කියන්නේ මට ලියන්න j5 බෙදීම 2 ධන 5 බෙදීම 2යි කියලා. ඒ දෙක වෙන වෙනම ලියුවම මට ලියන්න පුළුවන් j සමාන 5 බෙදීම 2යි j සමාන 5 බෙදීම 2යි කියලා. તો මම දන්නවා මේක j කියලා මේකත් j. එතකොට x සමානයි j වර්ග වතාවක් x සමාන x2. එතකොට j වර්ග ඒ කියන්නේ මේක j සමාන jx. එතකොට මේකම තමයි මේ රොටේට් වෙලා තියෙන්නේ මෙතන. එතකොට මේක අංශක 90කින් හරි ඔන්න එතකොට දැන් වලට පැහැදිලි මේ j වලින් ගුණ කරද්දී සිස්ටම් එකම අංශක 90කින් රොටේට් වෙන්න ගන්නවා ඒ වෙක්ටර් එකම. එතකොට ඒක ගුණ කරන මේ j ගාන එක j කින් ගුණ කරොත් ඒක 5/2 යනවා. තව ඊට ආයෙත් එක j කින් ගුණ තව 5/2 යනවා. එතකොට මේ j වල බලය අනුව මේ රොටේට් වෙන 5 ගාන කොච්චර අංශක 90 ප්‍රමාණයකින් අංශක 90ක් ඒවා කීයකින් රොටේට් වෙනවද කියලා මේ j වල තියෙන බලෙන් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ බලයට ඒ කියන්නේ මේක එක j එකකින් ගුණ කරොත් එක කෝණයකින් රොටේට් වෙනවා. ඒ කියන්නේ අංශක 90 එකකින්. එතකොට ඒකට බලය දෙකක් આવත් ඒක අංශක 90 දෙකකින් රොටේට් වෙනවා. තුනක් આવත් තුනකින් රොටේට් වෙනවා. අන්න එහෙම වෙනවා. එතකොට දැන් අපි හිතමු මේක අපි සාධාරණ ලක්ෂයක් ගත්තොත් මෙන්න මෙහෙම කියලා. මෙන්න මේක x වලින් ගුණ කරොත් මේක j වලින් ගුණ කරොත් පළවෙනි එක j එකකින් ගුණ කරොත් මෙහෙම වෙනවා. jx ඊට පස්සේ තව වතාවක් ගුණ කරොත් එහෙම මේ දෙකත් අංශ කරනවා මේ දෙකත් අංශ කරනවා. එතකොට j වර්ග x වෙනවා. ආයෙත් ගුණ කරොත් j ගණේ x වෙනවා. ඒතර මේ රොටේට් මේකත් දෙකක් රොටේට් කරන එක j එකකින් ගුණ කරොත් j එක දෙකකින් ගුණ කරොත් අනු ඒවා දෙකකින් රොටේට් වෙනවා. තුනකින් ගුණ කරොත් තුනකින් රොටේට් වෙනවා. ඔන්න ඔකයි මේ j ඔපරේටර් එකේ කතාව. ඒ කියන්නේ ඉතින් මතක තියාගන්න තියෙන්නේ දැන් j එකකින් ගුණ කරොත් ඒක 90කින් රොටේට් වෙනවා කියන එක. කොහොම 90 කොහොමද? j වල බලයෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ j වලට අදාළ බලයෙන් අපිට කියන්න පුළුවන් ඒක කොච්චර අංශක 90 ඒවා ගන්නක රොටේට් වෙලා තියෙනවද කියලා. හරි ඔන්න ඔක තමයි j ඔපරේටර් වෙන්නේ. දැන් එතකොට මේ අපි කතා කරොත් රෙසිස්ටන්ස් එක ගැන. මේ j ඔපරේටර් එක පොඩ්ඩක් ඔළුව මත තියාගෙන අපි යනවා r වල මේ ඒ කියන්නේ r කියන ඉම්පීඩන්ස් එක රෙසිස්ටන්ස් එක විතරක් තියෙන ඉම්පීඩන්ස් එකේ කොහොමද ඉමේජිනරි ඇක්සිස් එකේ තියෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ ඉමේජිනරි ඇක්සිස් එකේ රියල් ඇක්සිස් එකේ කොහොමද ඒක තියෙන්නේ කියලා බලන්න. ඒකට රෙසිස්ටන්ස් එක විතරක් තිබ්බොත් අපි දන්න දේ මොකද්ද? මේක එකම ෆේස් ඇන්ගල් එකේ තියෙන්නේ VR සමාන IR විදිහනේ. එතකොට මේ ඉමේජිනරි ඇක්සිස් එක බලුවොත් මේකේ තියෙන රියල් පාර්ට් එක විතරයි. ඒතර මේක පෝලාර් කෝඩිනේට් එකක් විදිහට ලියුවොත් ඉෂෙන්නේ මේක මේ තමයි ඉම්පීඩන්ස් එක. හරි. එක සමාන වෙනවා R ධන J බිඳුව. මේක තමයි කාටසියන් ෆෝම් එක. එතකොට R මේක තමයි පෝලාර් ෆෝම් එක. ඔක නම් ඔච්චර කතා කරන්නේ. දැන් ඉන්ඩක්ටර් එක ගත්තොත් ඉන්ඩක්ටර් එකේ මේ රියැක්ටන්ස් එක ගත්තොත් ඉතින් මේකේ සාමාන්‍ය මේක I ඊට සාපේක්ෂව අංශ 90කින් ලීඩ් කරලා තමයි V තියෙන්නේ. ඒතර V සමානයි
එක්සෙල් වතාවක් i. ඔන්න දැන් නියම කතාවක් වෙනවා මේකේ මේ i කියන එක එක්සෙල් කියන එකගේ විශාලත්වයෙන් ගුණ කරලා ඒක හරි මෙහෙම හිතමුකෝ. මේකේ අපි දැන් මේ එක්සෙල් කියන පොඩ්ඩක් අමතක කරලා හිතුවගේ මොකක් කියන නියතයක් වයි තියෙනවා. එතකොට මේක i කියන එක මේ ඉමේජරි ඇක්සස් එකට දාන්න නම් j කින් ගුණ කරන්න තිබේ. නේද? එතකොට මේ excel කියන එක මට ලියන්න පුළුවන් x වල විශාලත්වය වදා බේස් එක මම දන්නේ නැහැ කියලා හිතමු. ඊට පස්සේ මේ බේස් එක දන්නේ නැහැ කියලා හිතමු. මෙන්න මේක දැන් මේ දෙක අතර සම්බන්ධය මෙහෙම තියෙන මේ phase diagram එක කොහොම ඇඳුනා කියලා හිතමු. ඊට පස්සේ i කියන එක මට imaginary axis එකට දාන්න. ඒ කියන්නේ imaginary axis එකට rotate කරන්න නම් මම මොකද කරන්නේ j එකෙන් ගුණ කරනවා. ඊට පස්සේ i වලට දාලා එනවා. ඒ කියන්නේ i කියන එක imaginary axis එක මත වැටෙනවා. අන්න ඒක අපි excel වල විශාලත්වයෙන් ගුණ මොකද වෙන්නේ මේ එක vl වෙනවා. ඒතර vl සමානයි j වතාවක් excel වතාවක් i. ඔන්න ඔහොම වෙනවා. ඒතර මේකේ impedance එක කියන එක අපි imaginary axis එකේ ලකුණු කරොත් ඒක imaginary axis එක real axis එක coordinate පද්ධතිය ලකුණු කරොත් excel සමාන වෙන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ excel විශාලත්වය j ම තමයි. ඒකෙන් කියන්නේ මේක අංශක 90. මොකද මේක අංශක 90කින් තියෙනවා කියන්නේ ඒක තියෙන්නේ j. ඒ කියන්නේ ඒක purely imaginary part එක. ඒ කියන්නේ ඒක j වතාවක් විශාලත්වයෙන් ගුණ හැදිච්ච එකක් තමයි තියෙන්නේ. අන්න ඒක i වලින් ගුණ කරොත් i කියන එක j වලින් ගුණ වෙනවා. ඒක j වලින් ගුණ වෙනවා කියන්නේ ඒ i කියන එක rotate වෙනවා v වල මතට. එහෙම තමයි vl හැදෙන්නේ ඒකට. එතකොට i කියන එක rotate වෙනවා v මතට. එතකොට ඒකට අදාළ වෙක්ටර් එක vl ගානට දික් කරගන්න තමයි excel වල විශාලත්වයෙන් ගුණ වෙන්නේ. නොකයි මෙතනදී වෙන්නේ. එතකොට මේකේ impedance diagram එක තමයි. එතකොට මේක අපිට කාටසියම් ෆෝමැට් එකෙන් ලියුවොත් බිංදුව දන්ති excel සමානයි මේ තමයි කාටසියම් ෆෝම් එක. සමානයි මේක ලොමේක මේ තමයි පොල ෆෝම් එක. නොවේ මේ කතාවේ කැපැසිටන්ස් ගැන කතා කරද්දී අපි දන්නවා මේකෙදි i මෙහෙම v කියන්නේ මෙහෙම. දැන් මේකේ හොඳට බලන්න i කියන එක මේ v මතට නවන්න නම් j වල කීවෙනි බලයකින් ගුණ කරන්න ඕනේ. දැන් i කියන එක මේ දෙක අතර සම්බන්ධ වෙන්නේ v සමාන x වතාවක් i කියලා. ඒතර අපි හිතමු x කියන එක x වල විශාලත්වය වතාවක් base එක θ කියලා. මෙන්න මේ θ එක වෙන තමයි වැඩි. මේක 91යි 2යි 3යි. ඒතකොට මේකේ base එක වෙන්නේ 270. तर फेस එක 270 ඒක 90න් බෙද්දාම අපිට එනවා මේ 90 කීයක් තියෙනවද 270 90න් බෙද්දාම තියෙනවා 3ක් 90 3ක් තියෙනවා 90 3ක් කියන්නේ මේ i කියන එක j වල 3 බලෙන් ගුණ කරන හරිනේ. එතකොට j වල 3 බලෙන් ගුණ කරනවා කියන්නේ i කියන මේ 90 3කින් rotate වෙනවා. ඒ කියන්නේ 270 න් rotate වෙනවා.
එතකොට මට මෙහෙම ලියන්න පුළුවන්. VXC කියන එක විශාලත්වය වතාවක් I කියන එක J3 බලයෙන් රොටේට් කරනවා. එතකොට V සමානයි XC J වර්ගය වතාවක් J I කියලා ලියන්න පුළුවන්. එතකොට මට ලියන්න පුළුවන් ඍණ J වතාවක් I XC කියලා. XC වල විශාලත්වය මේ V වතාවක් ඍණ JXC මේකයි. එතකොට මේක තමයි XC වෙන්නේ. XC සමාන වෙන්නේ XC වල විශාලත්වය තව ඍණ J මේක ඍණ J කියන්නේ මොකක්ද අප්පල? ඍණ J වෙන්න ඍණ J වෙන්න නම් අපි sin කියන එක cos 1 නම් කොහොමද π/2 වෙන්න sin කියන එක ඍණ කෝණයක් වෙන්න ඍණ π/2. අන්න එහෙම වුණාම තමයි මේ ඍණ J වලගේ ඉන්නේ. එතකොට මේකේ XC වෙන්නේ ඍණ J. එතකොට XC වල කෝණය වෙන්නේ මේ ඍණ π/2 වෙන එක ෆේස් එක. එතකොට මේකේ මේ ෆේස් එකට අදාළ මේ කියන්නේ මේ ඉම්පීඩන්ස් එකට අදාළ මේ ෆේස් ඩයග්‍රෑම් එක ගන්නොත් ෆේස් ඩයග්‍රෑම කියන්නේ ඉම්පීඩන්ස් ඩයග්‍රෑම එක ගන්නොත් මට අදින්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද මේ මෙන්න මේ පැත්තට තියෙන XC විදිහට. එතකොට ඔයාලා පැහැදිලි දැන් මේ මෙතන මේ පැත්තට රොටේට් කරන අංශ ගන්නවා. නැත්නම් මේ පැත්තට ගත්තොත් 93ක් රොටේට් වෙන්න ඕනේ. එතකොට මේකම රිසෙට් සමානයි බිඳුව ඍණ JXC බිඳුව ඍණ J ඔමේගා තියෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉම්පීඩන්ස් එක. මේක තමයි රියැක්ටිව් ඉම්පීඩන්ස් එක. හරිද? ඒක රියැක්ටිව් ඉම්පීඩන්ස් එකනේ XC කියලා ගත්තේ. ඒක රියැක්ටිව් ඉම්පීඩන්ස් එක තමයි මේ ඒක රියැක්ටන්ස් කැපැසිටි රියැක්ටන්ස් එක තමයි මේ ලිව්වේ. එතකොට මේක මට ලියන්න පුළුවන් J වර්ගය J ඔමේගා C. මොකද J ද J කැපිලා නැ හින්දා මේක කිසි වෙනසක් කරලා නැහැ තිබ්බේම තමයි. J වර්ගය කියන ඍණ එකයි ඍණයි ධන වෙනවා. ඒක තමයි J ඔමේගා C. එතකොට මේ J ඔමේගා C කියන්නේ මොකද්ද? ඇත්තටම ඉසෙට්. එතකොට මේක තමයි අපි මෙන්න මේක තමයි සාමාන්‍ය කාර්ටසියන් ෆෝමැට් එකේ ලියන පෝලා ෆෝම් එකෙන් ලිව්වොත් ඒක සමානයි ඍණ J විදිහම ඔමේගා C නේ. එතකොට ඍණ J විදිහම ඔමේගා C කියන්නේ මේ එකට ඔමේගා C වතාවක් ඍණ J වල π බෙදීම දෙකයි. මම උඩදී මේ මෙතනදී පෙන්නුවා වගේ. එතකොට මේක මට ලියන්න පුළුවන් එක බෙදීම ඔමේගා C ඍණ π/2 කියන්නේ. ඔන්න ඔහොම තමයි මේ වගේ ඉම්පීඩන්ස් මාක් කරන්නේ මේ ඉම්පීඩන්ස් ඩයග්‍රෑම් වල. එතකොට අද අපි කතා කරා මේ කැපැසිටර්ස් එක ඉම්පීඩන්ස් එක හොයන්න කොහොමද, රෙසිස්ටර් එක ඉම්පීඩන්ස් එක හොයන්න කොහොමද, ඉන්ඩක්ටර් එක ඉම්පීඩන්ස් එක හොයන්න කොහොමද කියලා. එතකොට අපිට ඊළඟ සතියේ ඉස්සෙල්ලා කොහොමද මේ ඉම්පීඩන්ස් හොයන්නේ ගැන කතා කරන්න තියෙනවා. එහෙනම් මේ ටික පොඩ්ඩක් අර වැඩිපුර තියරි කරුණු ටිකක් කතා කරමු. හින්දා තව කතා කරලා ඔන්න මේ අද කියපු ටික හොඳ තේරුම් ගන්න බලන්න. එතකොට තේරුම් ගන්න බලන්න ඒ කියන්නේ හොඳට හිතලා බලන්න මොකක්ද කිව්වේ කියලා. එහෙනම් අද මම මේ ක්ලාස් එක මෙතන නවත්තා. හැමෝටම good night.